Hi everyone. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකකින් ඔයගලන් එක්ක මම කොහොමද මගේ පපාගේ ෆුඩ්ස් දෙන්න යාට පටන් ගත්තේ මොන වයසෙන්ද මම කොයි වගේ ලෑස්තියක්ද උනේ සහ මගේ honest experience එක මගේ realistic experience එක ඔයාලත් එක්ක share කරන්න කියලා හිතුවේ. කොයි වගේ experience එකක්ද මට ෆුඩ් එකත් එක්ක බබායි ෆුඩ් එකත් එක්ක තියෙන කියලා ඔයාලා එක්ක share කරගන්න තමයි මේ වීඩියෝ එක මම අරන් ඉන්නේ. මේක ඇත්තටම මම අරන් ඉන්නේ ටික කාලයක් හිටියේ හේතුව ඇවිල්ලා දැන් අපේ මගේ බබාට වයස මාස 15 කිට්ටු වෙනවා. ඉතින් එතකොට එයාට solid foods අරගෙන, ඒ කියන්නේ foods පටන් අරන් close to 8-9 months වෙනවා දැන් mostly අවුරුද්දකට කිට්ටු වෙනවා. ඉතින් මට හිතුවා මේ චුට්ට කාලයක් මේ experience එක හරියටම share කරගන්න පුළුවන් valuable experience එකක් දෙන්න නම් අනිවාර්යයෙන් ටිකක් කලින් ඉන්න බෑනේ. දැන් මුල් කාලේ චුට්ටක් කොහොමත් බබාලා ඕන බබෙක් කනවා, සමහර බබාලා ඉන්නවා. ඉතින් ප්‍රශ්න තියෙන බබාලා ඒ වුණාට ගොඩක් වෙලට introduce කරද්දී බබාලා කන බබාලා ඉන්නේ ගොඩක්. ඉතින් හැබැයි ජර්නි එක ඉස්සරහට යන තමයි අම්මලාට ප්‍රශ්න එන්නේ. ඉතින් මට හිතුණා චුට්ටක් කල් මේක ඉඳලා බලලා මගේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්න මම මොන වගේ දේවල්ද ගත්තේ, මොන වගේ ප්‍රෙපරේෂන් එකක්ද මම කරේ කියලා. ඒකට ඒ කියන්නේ මාස 5 මාරෙන් වගේ solid foods එහෙම නැත්නම් foods පටන් ගත්තා. solids නෙමෙයි food පටන් ගත්තා. කෑම දෙන්න ආහාර දෙන්න පටන් ගත්තා යාට. ඉතින් දැන් සමහර අම්මලා ඉන්නවා මාස 4න් මාස 3න් 3 මාරෙන් සමහර ගොඩක් ලේට මාස 4න් වගේ ස්ටාර්ට් කරන අම්මලාත් ඉන්නවා. ඒගොල්ලන්ගේ සිටුේෂන් එක අනුව වැඩට යන්න වෙන හින්දා. ඉතින් සමහර අම්මලා just අර බබාලා පිකී වෙයි කියලා හිතලා වේලස්සන පටන් ගන්නවා. හැබැයි ඔය කොහොම වෙතත් බබෙක්ට කෑම කන්න සුදුසුයි කියලා දේවල් ටිකක් තියෙනවා අම්මා කෙනෙක්ට අඳුර ගන්න. ඉතින් ඒ දේවල් ටික මම රෆ්ලි කියන්න. දැන් මේක මම මේ මොනවද පීඩියාට්‍රික් එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. උනාට මමත් මේ දේවල් ඉන්ටර්නෙට් එකේ හොයලා බලලා ඉගෙන ගත්ත දේවල්. ඉතින් ගොඩක් වෙලේට බබා කෑම දකිනකොට කෑම අපි කනකොට ඒකට ආසාව දක්වනවා. එතකොට එයාට කෙලින් මෙහෙම හිට ගන්න, ඒ කියන්නේ හිට ගන්න නැත්නම් ඉඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. එයාගේ කොන්ද, එයාගේ ස්පයිනල් කෝඩ් එකෙන් එයාට කියන්නේ එයාගේ සපෝට් එක තියෙන්න ඕනේ. ඉඳ ගන්න, බෙල්ල කෙලින් කරන් තියාගන්න සපෝට් එක තියෙන්න ඕනේ. එයාට ඉඳගෙන ඉන්න පුළුවන් සපෝට් එක තියෙන්න ඕනේ. ඒත් එක්කම එයාට මේ දැන් මොන හරි දෙයක් එයාට මෙහෙම ග්‍රෑස්ප් කරන් කටට දාගන්න පුළුවන් මෝටර් ස්කිල් එක හැදිලා තියෙන්නත් ඕනේ solid foods පටන් ගන්නවා නම්. දැන් ඔතනදී ඕකේ නම් වර්ඩ්ලි ගත්තොත් මේ හරිම ටයිම් එක තමයි මාස 6න් උඩට තමයි බබාට කෑම දෙන්න පටන් ගන්න. හැබැයි ගොඩාක් අම්මලා සමහරක් වෙලේට මාස 6ට කලින් පටන් ගන්නවා. ඒ සයින්ස් පෙන්නනවා නම් බබාලා. එහෙම නැත්නම් ඒ අම්මට වැඩට යන්න කලින් උවමනාව එනවා නම් මැටර්නිටි ලීව්ස් ඉවර වෙලා. එතකොට එයා ගොඩක් වෙලේට කරන්නේ ඒ අම්මලා ලංකාවේ ඉස්සර ඉඳන් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මාස 5න් 4 මාරේ වෙනකොට පටන් ගන්නවා. එතකොට ඉතින් මේ කියන විදිහට මෙහෙම කෙලින් ඉඳන් මෙහෙම දාගන්න පුළුවන් හැකියාව නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන් තාම එතකොට චුට්ටක් එයාලගේ වර්ල්ඩ් එක අඳුරගෙන එන කාලේ. එතකොට හැබැයි එයාලට මොන හරි දෙයක් කටට දැම්මාම ගිලින්න තේරෙනවා. කිරි බොනවා වගේ ගිලින්න තේරෙනවා. ඉතින් මම මේ කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. එතකොට ඒ අයට වෙනම ස්ටඩි එකක් දෙනවා ඒ අම්මලා ඒ ගැන හොයන්න. එතකොට ඔයාලා කෑම දෙනකොට මොන වගේ කෑමද දෙන්න ඕනි කියලා. ඒක වෙනම මේ මොනවද ටොපික් එකක්. ඒකලා ඒ කියන්නේ මාස 5ට අඩු අයට දෙන පටන් ගන්නවා නම් මාස 5න් අඩු බබාලට කෑම පටන් ගන්නවා. දැන් එතකොට මම්මගේ බබාට පටන් ගත්තේ මාස 5 මාර වගේ වෙනකොට තමයි මම මගේ බබාට කෑම දෙන්න පටන් ගත්තේ. ඉතින් අපිට තේරුණා මොකද අපි කනකොට එයා ඉල්ලන්න වගේ බලන් ඉන්නවා, කට හදනවා, නිකන් කෙල ගිලිනවා. ඒ වගේ දේවල් කරනකොට ඒ කියන්නේ රෙඩි කෑම කන්න රෙඩි. ඒ වගේ. ඉතින් අනිත් එක තමයි එයාට මොකක් හරි දෙයක් ලං කරාම එයා කට අරිනවා නම්. ඒ කියන්නේ ස්පූන් එකක් හරි එහෙම නැත්නම් කෑම මොන හරි පොඩි ෆෘට් කෑල්ලක් හරි ළඟට දුන්නාම කට ළඟට කරාම එයා කට අරිනවා නම් ඉතින් ඒ කියන්නේ එයා කෑම කන්න රෙඩි කියන එක තමයි. ඉතින්
මගේ බබත් මාස පහමාරෙන් වගේ මම පටන් ගත්තා. ඉතින් එතකොට මම ෆුලීම පටන් ගත්තේ පියෝර් රේස් වලින්. ඉතින් එතකොට සමහර අම්මලා ඉන්නවා දැන් මේක වර්ග දෙකක් තියෙනවා. කෑම කවන්න වර්ග දෙකක් තියෙනවා. මේ ඒ කියන්නේ ඝන ආහාර කෙලින්ම කවනවා පියෝරි වලින් වලට යන්නේ නැතුව ඒ අම්මලා මාස 6න් තමයි පටන් ගන්නෙ. සමහර අම්මලා ඉන්නවා පියෝරීස් ඒ කියන්නේ එහෙම පියෝරීස් වලින් තමයි පටන් ගන්න. ඉතින් ඔක ඉංග්‍රීසි වලින් කියනවා නම් baby led weaning BLW එහෙම නැත්නම් පියෝරීස් වලින් ඒ කියන්නේ bliss එහෙම නැත්නම් spoon feed කියලාත් කියනවා. එතකොට දැන් මම ඇත්තටම මම පටන් ගත්තේ පියෝරීස් වලින්. මට එහෙම අර ඝන ආහාර දෙන්න ඕනේ කියන එක ඒ කියන්නේ එහෙම නැත්නම් solid foods ඒ කියන්නේ solidsම දෙන්න ඕනේ කියන එක මගේ මුලින්ම තිබුණ නැහැ ඔළුවේ. මට දැන් පොඩි බබෙක්ට අපිට හිතෙන්නේ පියෝරි වලින් තමයි ස්ටාර්ට් කරන්න ඕනි කියලා. ඉතින් මමත් ඇත්තටම බබාට පියෝරි වලින් තමයි ස්ටාර්ට් කරේ. ඊපස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඒගොල්ලන්ට බබාලට අනිවාර්යයෙන්ම මේ solid foods offer කරන්න. මොකද ඒගොල්ලෝගේ chewing ability එක ඒ කියන්නේ මේ හපන්න පුළුවන් ability එක එතකොට ඒ ඔක්කොම ඒ skills හැදෙන්නේ ඒගොල්ලන්ට මේ ඒ solid foods දුන්නාම. ඉතින් ඒකින්ද දැන් අර පියෝරි දෙන එකේ වරදක් නෑ. අර ඒ හේතු හින්දා තමයි පියෝරි දෙන පහුවට පියෝරි දෙන එක එපා කියලා කියන්නේ. ඉතින් දැන් මමත් පියෝරිස් වලින් පටන් ගත්තා. ඉතින් ඒක හින්දා මම පස්සට කියන්නම් මගේ ඇත්තටම එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බබාගේ ජර්නි එකේ. බබාට ගොඩක් වෙලේට ෆෘට්ස් වලට තොර වෙජිටබල්ස් වලින් තමයි ස්ටාර්ට් කරේ. එතකොට වෙජිටබල්ස් වලින් ස්ටාර්ට් කළා. ඊට පස්සේ තමයි ෆෘට්ස් ඇඩ් කරේ. ඉතින් ගොඩක් දුරට මම ඉස්සෙල්ලාම සිංගල් වෙජිටබල් එහෙම නැත්නම් සිංගල් ෆෘට් වගේ විදිහට මෑෂ් කරලා එයාට පියෝරි වගේ හදලා දුන්නා. ඊට පස්සේ තමයි එයාට කම්බයින් කරලා තව ෆෘට්ස් එහෙම නැත්නම් වෙජිටබල් බයි වෙජිටබල් එහෙම මික්ස් කරලා දෙන්න ගත්තා. ඉතින් මම පුළුවන් තරම් මම try කරා හැම ෆ්ලේවර් එකක්ම හැම වෙජිටබල් එකක්ම දෙන්න මුල් ටිකේ. ඉතින් දැන් මුල් ටිකේ දැන් මේගොල්ලෝ එකක් කියන දැන් බබාලා හරිම ඉන්ට්‍රස්ටිං. දැන් අම්මලා දන්නවා මේ ටොපික් එක කතා කරද්දි. ඉතින් අර ඉස්සෙල්ලාම බබෙක්ට කෑම කපනකොට එයා හෙනම ඉන්ට්‍රස්ටිං. දැන් එයාට දැන් කිරි බිල වෙන ටෙක්ස්ට් එකක් කටට එනකොට වෙන රහක් එනකොට එයා හෙන ආසාවෙන් ඒක ගන්නවා. එතකොට පුළුවන් තරම් ඩිෆරන්ට් ෆ්ලේවර්ස් ඒ කාලේ මම try කරා ඩිෆරන්ට් ෆ්ලේවර්ස් දෙන්න. ඒ කියන්නේ ෆ්ලේවර්ස් කියන්නේ මේ ඩිෆරන්ට් ෆුඩ්ස් ඒ කියන්නේ vegetables fruits ගොඩක්ම vegetables and fruits. එතකොට ධාන්‍යම ආහාර. එතකොට ඒ වගේ දේවල් මම ගොඩක් වෙලේට හැම දෙයක්ම මස් මාංශ try කරා බිත්තර. එතකොට දැන් මේ මුල් ටිකේ තමයි පුළුවන් තරම් ඔයාගේ බබාව ඒ කියන්නේ මාස 6ට උඩින් නම් ඔයාලගේ බබා try කරන්න පුළුවන් තරම් ඔයාලා හොයන්න මේ ගැන. අනිවාර්යෙන් දැන් ඉන්ටර්නෙට් පහසුකම් තියෙනවා, chat GPT තියෙනවා. ඉතින් අනිත් එක ඒ විතරක් නෙමෙයි සෝෂල් මීඩියා වල moms-ලා share කරන experience communities තියෙනවා. ඔයගොල්ලෝ ඒ වලට join වෙන්න පුළුවන්. ඒ වලින් සෑහෙන information එකක් ගන්න පුළුවන්. ඉතින් මමත් එහෙම ගොඩක් ඉන්ෆර්මේෂන්ස් ඒ වගේ දේවලින් ගත්තා. ඉතින් දැන් එතකොට දැන් අර මං කිව්වත් වගේ මං පුළුවන් තරම් මාස් එතකොට බිත්තර ඇලර්ජන්ස් ටොප් ඇලර්ජන්ස් ඒවා early introduce කරන්න කියලා තමයි කියන්නේ. එතකොට ඒගොල්ලෝගේ gut එක හැදෙනවා පහුවට ඒගොල්ලන්ට ඒ දේවල් ඇලර්ජි වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. ඉතින් මගේ බබාට පුළුවන් තරම් earliest ඒ දේවල් වලට introduce කරා. එතකොට අපේ බබා fish කනවා, දැන් eggs කනවා, chicken කනවා. එතකොට ඉස්සෝ කනවා. ඉතින් තාම පෝක් දීලා තියෙනවා. හැබැයි ඒක ලොකුවටම ඉන්ට්‍රෙස්ටඩ් නැහැ පෝක් වලට. ඉතින් මම ලොකුවටම පෝක් දැම්ම දෙන්න ගියේ නැහැ. තා පොඩ්ඩක් කාලේ ඉන්නවා කියලා හිතුවා. බීෆ් දුන්නා. බීෆ් වැඩි කැමැත්තක් නැහැ අපේ බබා. එක වෙලේකට කනවා, එක වෙලේකට කන්නේ නැහැ. ඉතින් chicken and fish තමයි ගොඩක් වෙලේකට එයා කන්න කැමති. යන් බිත්තර ගොඩාක් ආසයි අපේ බබා කන්න. ඉතින් ওই විදිහට තමයි මම පුළුවන් හැම විදිහටම try කරා බබාට cover කරන්න හැම meat item එකක්ම vegetables fruits ඒ විදිහට. ඉතින් මම ඇත්තටම බත් කඳ වලින් start කරේ නැහැ. මම පටන් ගත්තේ vegetables වලින් ගොඩක්ම. ඉතින්
ඊට පස්සේ මම රයිස් වෙජිටබල් එකට රයිස් දාලා ඒක මික්ස් කරලා ඒ විදිහට පොරිච් එක වගේ අර කලවම් බත කියන්නේ එහෙම දීලත් තියෙනවා. ඉතින් බබා අපේ බබා ගොඩාක් හොඳට කෑවා. ඉතින් ඒ කියන්නේ දැන් අපේ බබාට මුල් ටිකේ හයි චා එකක් තිබුණේ නෑ. දැන් බබෙකුට කෑම පටන් ගන්නකොට ගොඩක් වෙලෙට අනිවාර්යයෙන්ම ගන්න ඕන දෙයක් තමයි හයි චා එකක්. ඒ කියන්නේ පොඩි චා එකක් තියෙනවා බබාට ඉඳගෙන කන්න. ඉතින් ඊට පස්සේ අපිට හම්බුණා මේ අපේ කසින් කෙනෙක්ගෙන් අපේ බබාට හයි චා එක. ඉතින් ඊට පස්සේ තමයි හයි චා එකේ මම දාලා එයාට කන්න දුන්නේ. ඊට කලින් නම් එයාට මම දුන්නේ බවුන්ස් එකක් තිබුණා මං ළඟ බබාව තියෙන බවුන්ස් එක. ඒ බවුන්ස් එක යාව තියවලා තමයි මෙහෙම ස්ලෑන්ට් එකට ඉඳලා එයාට කැව්වේ. ඉතින් ඔය විදිහට තමයි මං ස්ටාර්ට් කරේ මගේ බබාගේ ෆුඩ් ජර්නි පටන් ගත්තේ. එයාට ඔය විදිහට රෙඩි කියලා මට සයන්ස් තේරුණාට පස්සේ ගොඩක් මාස පහමාර ඒ කියන්නේ පහමාර පහුවෙලා close to 6 months යනකොට තමයි මම start කරේ. හරි ඊට පස්සේ මම දැන් ඔයගලන්ට share කරන්නම් කොහොමද මම මොන වගේ දේවල්ද ගත්ත කියලා. දැන් ස්පෙෂලි මේ බබෙකුට අපි ඉස්සලාමනේ try කරන්න යන්නේ මේ කෑම. එතකොට පොඩි හරි දෙයකින් germs යන්න පුළුවන් මේ possibility එක වැඩි. ඉතින් එතකොට අපි පුළුවන් තරම් cleanly තියාගන්න ඕනේ අපේ kitchen එක. එයාගේ කෑම හදනකොට ඉතින් ඒ දේවල් නම් මම හිතනවා දැන් කාලේ ගොඩක් අම්මලා ඒක ගැන හරිම දැනුවත් සහ සැලකිලිමත් කියලා ඉස්සරට වඩා. ඉතින් මැස්සන්ගෙන් එතකොට ඔය හූනාන්ගෙන් එන්නේ නැති වෙන විදියට ක්ලීන්ලි කිචන් එකක් තියාගෙන කෑම හදනකොට පවා ක්ලීන්ලි හදන්න හැම එකක්ම මං හිතන්නේ දැන් ගොඩක් අම්මලා දැන් ටික මං කියන්න ඕනේ. ඉතින් ඒකත් ඉම්පෝර්ටන්ට් ෆැක්ට් එකක් මං හිතන විදියට සොලිඩ් ෆුඩ්ස් පටන් ගන්නවනේ. ඉතින් මං ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මම මගේ කිචන් එකේ මොන විදිහකටද මම ලෑස්ති කරගත්තේ කියලා. හරි. ඉතින් මගේ කුස්සියේ අපේ පිගාන් හොදන ස්ක්‍රබ් එකට එහා පැත්තෙන් මම ජෙත්‍රෝගේ නම ගහලා ජෙත්‍රෝගේ පිගාන් කෝප්ප හොදන්න විතරක් මම වෙනම ස්ක්‍රබ් එකක් වෙන් කරලා තිබ්බා. මම ඒකෙන් විතරමයි ඔන්න ඔය පෙන්නන ස්ක්‍රබ් එකෙන් ඔක මම තෙමු එකෙන් ගත්තේ. ගොඩක් මේ මට යූස්ෆුල් එක. මම ඒකෙන් විතරමයි ජෙත්‍රෝගේව හොදන්නේ. කියන්නේ කෝප්ප යාගේ පිගාන් යාට මේ කෑම හදන්න යූස් කරන ඒවා. මොකද මේ එතකොට ගොඩක් පිරිසිදුයි. මොකද අපේ කෑමවල මේ අපි ඒවා හදද්දි ගොඩක් තෙල් ගතිය තියෙනවා අපේ කෑමවල. ඉතින් එතකොට ස්ක්‍රබ් එකේ අපේ කෑමවල හොදපු ඒවත් වදින්න පුළුවන්. ඉතින් ඕක හින්දා මං හිතුවා වෙනම එකක් තියාගන්න එක හොඳයි කියලා. ඉතින් මෙතන ඔය කුස්සිය ඔයගොල්ලන්ට පේනවා. මට තියෙන පොඩි කුස්සියක්. ඉතින් මං පුළුවන් තරම් try කරනවා ඒක manage කරගන්න පිළිවෙලට. ඉතින් ඔන්න ඔය උඩ තියෙන කැබිනට් සෙක්ෂන් එකේ එක කෑල්ලක් මම යූස් කරලා තියෙනවා ජෙත්‍රෝට විතරක්. ජෙත්‍රෝගේ බඩු දාගලා තියාගන්න විතරක්. ඉතින් උඩින්ම තියෙන එක යාර යූස් කරන මං ඕට්ස් එතකොට ඔයගොල්ලන්ට පේනවා වගේ එතකොට සීරියල් එතකොට මුං ඇට ඒ වගේ ඒවා මං උඩ තියලා තියෙන්නේ. එතකොට එයාගේ සාමාන්‍යයෙන් නිතරම ගන්න කෑම වලට පාවිච්චි කරන ඒවා. ඔන්න ඔතන තියෙන්නේ ඕකේ මං එයාගේ කෑමට මම යූස් කරන එයාගේ පිඟන් කෝප්ප ඕකේ හොදලා ඕකෙම කෙලින්ම නවනවා ගසලා මං අපේ ඔතන පල්ලහෙන්වත් දාන්න නැහැ. මොකද මැස්සෙක් හරි කට දායි කියලා. ඉතින් හැන්දි පව මම වෙනම ඕකට දාලා තියෙන්නේ. මොකද එතකොට වඩාත් පිරිසිදුයි සහ අපිට ෂුවර්නේ එතකොට ඕක සේෆ්ලි තියනවා කියලා. ඉතින් ඒක හින්දා මම ඕක ගත්තේ තිලක් මයිකෙන්. ඉතින් හරිම යූස්ෆුල් මට ඒක. මම ඔක්කොම ඕකේ අඩු කරලා දා ගන්නවා. ඉතින් මම ඔය උඩ තියලා තියන්නේ බබාගේ සීරියල්. මෙන්න මේ සීරියල් එක නම් ගොඩාක් ෂෝක්. මේකත් මම ගත්තේ Facebook එකේ. මේක සමපෝෂ වගේ තියෙන සීරියල් එකක්. ඉතින් හැබැයි ඊට වඩා ඕගනික් මාර විදියටම හොඳයි. බබාත් එකට කැමති. මම ඒක ගැන ඔයාලට පස්සේ විස්තරයක් කියන්න. ඉතින් ඔතන තියෙන මුංගට දැන් ඉවරයි. එතකොට බබාගේ ඔය අනිත් පොඩි මම යූස් කරන රුලාං, තිරිඟු පිටි, ඕට්ස් පිටි, එතකොට සිනමන් පවුඩර් ඒ වගේ දේවල් මම ඔතන උඩ ඔක්කොම තියාගෙන තියෙන ඔය චූටි කන්ටේනර්ස් උත් තියලා තියෙනවා ලේසියට. ඒත් එක්ක මම බබාට යූස් කරනවා තව ඔලිව් ඔයිල් යූස් කරනවා, ගී තෙල් යූස් කරනවා. මං හරියට මේ සියාව් බ්‍රෑන්ඩ් එකේ මම දන්නේ කොහොමද ප්‍රොනවුන්ස් කරන්න කියලා. ඔන්න ඔය බ්‍රෑන්ඩ් එකේ ගී තෙල් ග්‍රීක් යෝගට් හරියට යූස් කරා. ඉතින් ගොඩාක් මං යූස් කරා. චියා සීඩ්ස් උත් යූස් කරනවා. දැන් ඕල්මෝස්ට් ඉවරයි ඒක. ඒත් එක මම ඔයාලට පෙන්නනවා මම මෙන්න මේ ස්ක්‍රබ් එක ගත්තේ තෙමු එකේ. ඒක මාරුම ෂෝක්. මේ ගොඩක්
12ක්ද කොහෙද වෙනවා. මම සෑහෙනකල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ මේ අර එක පැත්තක හොඳ රෆ් ගතියක් තියෙනවා. හැබැයි ඒක සීරෙන්නේ නැහැ පෑන්ස් එහෙම යූස් කරනකොට. ඊට පස්සේ මේ කතුර ගත්තා. ඉතින් මට මාරම යූස්ෆුල් මේ කතුර. මොකද දන්නවද පෑන් කේක්ස් එහෙම හැදුවට පස්සේ ටක් ගාලා කපලා දෙන්න පුළුවන්. රොටි, පාන් එහෙම ටෝස්ට් තීරුවට කපලා දෙන්න පුළුවන්. මම ඒක ගත්තේ නෝ ලිමිට් එකෙන්. ඊට පස්සේ මම මෙන්න මේ බ්ලෙන්ඩර් එක ගත්තා. මේක ඇත්තටම ගත්තොත් හෑන්ඩ් බ්ලෙන්ඩර් කියලා කියන්නේ. ඔය විදිහට මොන හරි දාලා මේ ටක් ගාලා උඩින් මේ ෆික්ස් කරලා බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. හරිම පහසුයි. මේක මට උනේ රුපියල් 7000ක් වගේ සිංගර් එකෙන් මම ගත්තේ. මේකේ තියෙනවා තව චොප් කරන එකක් ඕන කප් එකකට දාලා මේ මික්ස් කරගන්න පුළුවන්. ඒකේ තියෙනවා එක එක කෑලි බෑලි. හරිම යූස්ෆුල් මට ඕක. හේතුව තමයි ඕක දැන් බ්ලෙන්ඩරේ වගේ නම් බ්ලෙන්ඩර් එක ඇතුළට ගොඩ ප්‍රමාණයක් ඕනනේ දාන්න. දැන් ඕකෙදී එහෙම නැහැ. ලොකු බෝල් එකක් වගේ ඕකෙන්ම හැන්ද දාලා ගන්න පුළුවන්. බ්ලෙන්ඩර් එකෙන් කරොත් තව බෝල් එකකට වගේ දා ගන්න ඕනේ. ඉතින් හොදන්න ප්‍රමාණයත් වැඩි. එතකොට දැන් මේකෙදි ඇත්තටම මාර ලේසි. ওই විදියට එක එයාගේ ඒකේ තලයේ අරගෙන මට හැන්ද දාලා ගන්න තමයි තියෙන්නේ. මේ පෑන් එකට දා ගන්න තමයි තියෙන්නේ. ඉතින් හරි ෂෝක්. ඕක මං මාර යූස් එකක් ගන්නවා. මං ඉතින් මේක ඇත්තටම මේ පස්සේ තමයි මම මේක ගත්තේ. මම ගොඩක් බ්ලෙන්ඩර් එක යූස් කරනවා. බබාගේ කෑම ඔය ගොඩක්ම පෑන් කේක්ස් එහෙම හදනකොට ඒත් එකම තව රොටි එහෙම හදනකොට මේ ভেජිටබල්ස් දාලා මේ මම වෙජිටබල්ස් එහෙම තම්බලා ඕකට කෙලින්ම දාලා ඔක්කොම මික්ස් කරලා ගන්නවා. චීස් එහෙම දාලා හරි ලේසි. ඉතින් මට මේ වෙලාවත් ඉතුරුයි. හන්දේකෙම දාලා මේක කරකලා ගන්න පුළුවන්. හරි. ඉතින් ওই විදිහට තමයි මම මගේ කිචන් එකේ බඩු ලෑස්ති කරගත්තේ. ඊට අමතරව මම දැන් ඔය මම පෙන්නපු දේවල් වලට අමතරව මම තව ගත්ත පොඩි කන්ටේනර්ස් ටෙමු එකෙන්. මම ඒවත් ඔයගලන්ට පෙන්නන්නම්. ඔව් ඉතින් මම ඒ වගේ කන්ටේනර්ස් ගත්තා. මුල් ටිකේ දැන් පියෝරි හදනකොට ටිකක් වැඩිපුර හැදෙනවනේ. පොඩි ප්‍රමාණයේ චුටි බබාලා කන්න ඉස්සලාම හරියටම ගත්තොත් ටේබල් ස්පූන් එකක් එහෙම නැත්නම් ටේබල් ස්පූන් දෙකක් වගේ. එතකොට දැන් එයාලගේ හැන්ද පොඩිනේ. එතකොට ඒක කවනකොට ඉතින් ටිකක් බාර ගන්න වැඩි. ඒතර දැන් ඒගොල්ලන්ට කෑම හදනකොට පියෝරිස් ටිකක් ගොඩක් හැදෙනවා. ඉතින් එකවර පොඩි ප්‍රමාණයක් හදන්න බෑ. ඉතින් එතකොට අර ඉතුරු ටික මේ සේව් කරගන්න තමයි මම අය වගේ කන්ටේනර්ස් ගත්තේ. හේතුව මේ එතකොට දැන් ඊළඟ දවසේ යාට මම ඒක ඩබල් බෝයිල් කරලා එහෙම නැත්නම් මයික්‍රෝවේව් එකේ රත් කරලා දීලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මට යූස්ෆුල් වුණා. මම ඒක සෝෂල් මීඩියා වල අම්මා කෙනෙක් කරනවා දැකලා තමයි මට හිතුනේ ඇත්තට මේක හොඳයිනේ කියලා. මම ඒක මෙතනින් දාන්නම් පික්චර් එකක් මේ මම ගත්තේ ටෙමු එකෙන්. ඉතින් ඇත්තට මේක යූස්ෆුල් වුණා. මම අදටත් යූස් කරනවා මේ දේවල්. වීදුරු බෝල්ස් ගත්තා. මම ඊට අමතරව ප්ලාස්ටික් පොඩි ඒවා ගත්තා. දැන් නම් මම ප්ලාස්ටික් චූටි මේක යූස් කරන්නේ නැහැ. ඒ වුණාට ඒක සමහර වෙලේට ඔය මොන හරි පොඩි දෙයක් දාගෙන යන්න මම ඒක යූස් කරනවා. කෑම ස්ටාර්ට් කරාදී ඕගනික් වෙජිටබල්ස් තමයි මම ගත්තේ. මම හස්බන්ඩ් ගොඩක් වෙලේට ඕගනික් ගොඩක් නෙමෙයි හැම වෙලේට අදටත් අපි ගේ ගන්නේ ඕගනික් වෙජිටබල්ස් තමයි. දැන් ඔතනදී ඕගනික් වෙජිටබල්ස් ගන්නකොට සමහරම සීමිත ප්‍රමාණයක් තමයි අපේ සුපර් මාකට්ස් වලට ඕගනික් එන්නේ. අනිත් ඒවා ඉතින් ගොඩක් වෙලේට අපි ළඟ පහත් කඩවල් වලින් ඒ කියන්නේ වතු වලින් ඇවිත් දානවනේ කඩවල් වලට. ඒ වලින් බලලා ගන්නවා මම. මොකද පුළුවන් තරම් අපි try කරන්නේ චූටි කාලේ කියන්නේ first 5 years වල යාට පුළුවන් තරම් ඔය පොහොර නැති එළවලු මේ පොහොර කාබනික පොහොර නැති එළවලු පළතුරු කවන්න ඕනේ අපි පේරන්ට්ස්ලා විදියට මම දකින විදියට ඒක අපේ රෙස්පොන්සිබිලිටි එකක්. ඒගොල්ලන්ට හොඳ දේ පෝෂණදායක හොඳ දේ කවන්න. ඉතින් ඊට අමතරව මම ෂුගර් කියන්නේ අපි කොහොමත් අවුරුද්දට අඩු ළමයෙකුට ෂුගර් ඇඩ් කරන්නේ නැහැ. හැබැයි ෂුගර් වෙනුවට මම යූස් කරන්න කියන්නේ පනි රහ ගන්න පුළුවන්. ඒ කියන්නේ ටිකක් ස්වීට් රහ ගන්න ඔයාට පුළුවන්. බනානා යූස් කරන්න, ඩේට්ස් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව පොල් වලින් හදන පොඩි පැණි එකක් තියෙනවා. ඒකෙන් පොඩි ප්‍රමාණයක් දානත් මම මේ කියන්නේ ටිකක් ලොකු වෙනකොට ඔයාලට කෑම හදනකොට ඒ වගේ දේවල් යූස් කරන්න පුළුවන්. ඒ දේවල් ඇත්තටම මෙහෙමයි. ඔයාලා මේ විදිහටම කරන්න ඕනි කියලා දෙයක් නැහැ. මම මේ මම කොහොමද ලෑස්ති වුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා
කරගන්නේ. ගොඩක්ම තියෙන දෙයක් තමයි දැන් අර අපි බබාට දැන් කෑම එක්ස්පෝස් කරනකොට කෑම කවනකොට මම දකපු දෙයක් තමයි සහ මං එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි සමහර වෙලේට බබාලා රිෆියුස් කරනවා කෑම. ඉතින් ඒගොල්ලොන්ගේ දැන් අවුරුද්දට අඩු බබෙකුට අපි කෑම දෙන්නේ ඇත්තටම එයාලගේ මීල් එක රිප්ලේස් කරන. ඒ කියන්නේ එයාලගේ මීල්ස් ඇවිල්ලා ප්‍රධාන මීල් එක තමයි එයාලගේ කිරි එක අවුරුද්දට අඩු බබෙකුට. එතකොට ඒගොල්ලොන්ගේ කිරි එක තමයි මෙන්ට් නියුට්‍රිෂස් මීල් එක. එතකොට ඒ කිරි එක කිසිම විටක සබ්ස්ටිටියුට් කරන්න එපා ඔයාලා මේ කෑම වලට. මොකද අනිවාර්යයෙන්ම අවුරුද්දට අඩු බබෙකුට අපි කිරි එක තමයි එයාගේ මේන් නියුට්‍රියන්ට්ස් එන මීල් එක. හැබැයි දැන් ඔතනදී අපි මාස 6න් එයාට පටන් ගන්නවනේ කෑම. ඒතකොට කෑම පටන් ගන්න එයාට ෆුඩ්ස් වලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි. කියන්නේ ඇසෝසියේට් ෆුඩ් එක ඇසෝසියේට් කරන්න ෆුඩ්ස් ගැන එයාට අයිඩියා එකක් එන්න. එහෙම නැත්නම් ෆුඩ්ස් වල ප්‍රැක්ටිස් එකක් නිකම් පෙරහුරුවක් වගේ තමයි ඇත්තට මාස 6න් අපි ඔය කෑම දෙන එක කරන්නේ. දැන් සමහර අම්මලා ඉන්නවා ඔව් ඒගොල්ලන්ට වැඩට යන්න වෙනවා. එහෙම නැත්නම් වෙන හේතුකින්ද ඒගොල්ලෝ කෙලින්ම මිල්ක් එකක්ම රිප්ලේස් කරනවා මීල්ස් වලට. දැන් එතකොට ඉතින් මට හිතෙන විදිහට එතකොට අර දැන් මිල්ක් වලින් හම්බෙන කැලරි ප්‍රමාණය අපි දෙන වෙජිටබල්ස් වලින්වත් ෆෘට්ස් වලින්වත් ඒ ටෝටල් එකම ගන්න. ඒ කියන්නේ කම්ප්ලීට් කැලරි ප්‍රමාණයක් එන්නේ නැහැ. එහෙම ගන්නවා නම් ඒ බබා වෙජිටබල්ස් එහෙම නැත්නම් ෆෘට්ස් ගොඩාක් කන්න ඕනේ. මීට් ප්‍රෝටීන් ගොඩාක් කන්න ඕනේ. ඒ අර එයාට හම්බෙච්ච මිල්ක් වලින් කැලරි ඒ මිල්ක් වලින් හම්බෙච්ච කැලරි එක ෆිල් කරන්න නම් ඉතින් එතකොට ඔතනදී අපි රිප්ලේස් කරනවා නම් මිල්ක් එකක් වෙනුවට එයාගේ සොලිඩ් ෆුඩ් එකක් මං කියන්නේ මේ අවුරුද්දට අඩු බබෙකුට එතකොට එයාගේ weight එකට ඒක බලපාන්න පුළුවන්. ඉතින් කොයිම විදියකටවත් කිරි එකක් රිප්ලේස් කරන්න යන්න එපා ඔයාගේ බබාට කෑම පටන් ගන්නකොට. එයක් තමයි දෙකෙන් මමත් කරා කිරි එක රිප්ලේස් කරන්න ගියා මං කෑමෙන්. හැබැයි කවදාවත් ඒක කරන්න එපා. මොකද කෑම පටන් ගන්නකොට බබෙක්ට කෑම වලට ආසාවක් තමයි තියෙන්න ඕනේ. කෑම බඩගින්නක් තියලා දෙන්න හොඳ නැහැ. මම මුලදී එහෙම කරා. එතකොට එයාට දැන් එයාගේ බඩ පිරිලා නැහැනේ. එයා කිරි එක හොයන්නේ. කිරි එක වෙනුවට අපි වෙන දෙයක් දෙනකොට එයා ඒකට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක රස නැති වුණොත් එයාට තරහ යනවා. එයාට බඩගින්නේ තින්නේ. එතකොට අපි එයාට දුන්නේ එයා එක්ස්පෙක්ට් කරපු මීල් එක නෙමෙයි. ඉතින් එතකොට ඒක එන ෆ්‍රස්ට්‍රේට් වෙනවා බබා. ඒක කරන්න එපා. මම ඒක මුලම කරා. ඉතින් මොකද මට හිතුණා මේ දැන් කිරි චුට්ටක් අඩු කරලා කෑම වැඩි කරන කියලා නෑ. එහෙම කරන්න එපා. මම පස්සේ මට තේරුම් ගියා මම පොඩක් ඒක ගැන හෙව්වා. මම ගොඩක් වෙලට කරේ මම කිරි එක දැන් හිතමුකෝ උදේ 8ට 8ත් අතර නැගිටිනවා. උදේ අනිවාර්යයෙන්ම කිරි එක බීලා පැයකට පැය දෙකකට විතර පස්සේ දෙකකට යන්නේ පැයක් විතර ගියාට පස්සේ එයාට පොඩ්ඩක් එයාට බ්‍රේක්ෆාස්ට් වලට සීරියල් කියන්නේ මම ඕට් වලින් ඕට් පොරිච් එකක් හදලා ඕට්ස් වලින් පොඩ්ඩක් එයාට try කරනවා. ඉතින් එයා ඒක ගොඩක් වෙලට කෑවා. එතකොට දැන් එයා මං හදිස්සියේවත් කිරි නොදී ඕක දුන්නා එයා කන ප්‍රමාණය පොඩ්ඩයි. මොකද එයාට කිරි එක හම්බුච්ච නැති හින්දා එයා බඩ පිරිලා නැහැ. එයා ෆ්‍රස්ට්‍රේට් වෙලා ඉන්නේ. එතකොට එයා එකක් කන්න මේ බඩගින්න තිබ්බත් එයා කන්නේ නැහැ. එයාගේ මූඩ් එක හොඳ නැහැ. ග්‍රම්පි වෙලා ඉන්න හින්දා. ඉතින් මගේ බබාගේ හැටියට මට එහෙම තමයි උනේ. මන් දන්නේ මේක වෙනස් වෙන්න පුළුවන් අනිත් බබාලා එක්ක. ඉතින් කොයිම විදියකටවත් මීල් එකක් රිප්ලේස් කරන්න යන්න එපා. ඕක ටික ටික ඒ කියන්නේ දැන් ඔයාලා පොඩි මාස 6ක බබෙක් දවසකට හිතමුකෝ 5 වතාවක් කිරි බොනවා කියලා. එහෙම නැත්නම් මුළු දවසම රෑ වෙනකන් 6 වතාව. ඕක ටික ටික අඩු කර ගන්න පුළුවන්. ලොකු වෙනකොට මමත් එහෙමයි කරේ. දැන් මගේ බබා මාස 15යි. දැන් එයා දවසටම 3යි කිරි බොන. ඒ කියන්නේ උදේට පාන්දර ටිකක් බොනවා. ඊට පස්සේ මම නැගිට ගමන් කිරි දෙන්නේ නැහැ. ගොඩක් වෙලට මම කෑම එක කවනවා. ඊට පස්සේ මම කරන්නේ කෑම කවලා දවල්ටත් කෑම කවලා එයාට නිදිය ගාදී දවල්ට එයාගේ ෆස්ට් නැප් එක දානකොට එයාට කිරි එකක් ඕනේ. එතකොට මම එයාට කිරි එක දෙනවා. ඊට පස්සේ ආයෙ රැට තමයි. ඉතින් ওই විදිහට තමයි මම දැන් ගිහිල්ලා තියෙන්නේ. එයාගේ ටික ටික තමයි අඩු කරගත්තේ. ඉතින් අර යනෝනේ දැන් අම්මට තමයි බබා ගැන හොඳටම දේ තේරෙන්නේ අම්මට. එතකොට ඔයාට හිතනවා අම්මට දැනෙන දේ කරාට කමක් නැහැ. මම හිතන්නේ trust your mom instinct කියන එක මම ගොඩක් පිළිගන්නවා. ඒක ඇත්තටම දැන් ඔයාට තේරෙනවා නම් ඔයාගේ බබා ගැන හොඳටම දන්නේ ඔයානේ. එතකොට ඔයා තීරණය කරනවා කොයි විදිහට ඔයාගේ බබාව ෆුඩ් ජර්නි එක ගෙනියනවද කියලා. ඉතින් මේ දේවල් ඇවිල්ලා මම ෂෙයා කරන්නේ මගේ
point of view එකෙන්. ඉතින් මගේ බබාට වැඩ කරපු විදිය සහ වැඩ කරපු නැති දේවල් ඉතින් තව අම්මා කෙනෙකුට මේ උදව්වක් වෙයි කියලා හිතලා. ඉතින් ඔය විදිහට තමයි මුලම මම ස්ටාර්ට් කරේ. මේල් එකක් මම රිප්ලේස් කරේ නෑ. ඉතින් ටික තමයි මම ස්ටාර්ට් මගේ ජර්නි එක ගියේ. ඉතින් ඒක තමයි කියන්න දැන් බබාලා තරම් කන්සිස්ටන්ට් ටයිම් එකක් තියෙන එක හොඳයි කෑම වේල අතරතුර. ඉතින් ඇත්තම කතාව කියනවා නම් ඒක සමහරක් වෙලේට ඒක කන්සිස්ටන්ට් ටයිම් එකකට යන්න බෑ. ඉතින් අපේ බිසි ලයිෆ් ස්ටයිල් එකත් එක්ක දැන් සමහර වෙලේට අපි ඔයාලගේ ෆැමිලි එක ගොඩක් ඔන්ගෝයින් ෆැමිලි එකක් නා. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් වෙලේට මේ එකම වෙලාවට බ්‍රෙක්ෆාස්ට් ගන්න, එකම වෙලාවට නැගිටින්න එහෙම වෙන්නේ නැහැ. එකම වෙලාවට බෙඩ් ටයිම් එකට යන්න ඒක ටිකක් අමාරුයි කරන්න. ඉතින් ඒක චුට්ටක් කල් යනවා. ඉතින් ඒක සෙටල් කරගන්න. ඉතින් එතකොට එහෙට මෙහෙට වෙනවා. ඉතින් ඒකට ඔයාලා හිත හදාගන්න. ඒක okay, that's totally normal. ඒ දේවල් වෙන්න පුළුවන්. එහෙමයි කියලා බබා මේ අද කෑම එක පොඩ්ඩක් වෙනස් වුණා, කන්සිස්ටන්ට් නැහැ කියලා හෙට ඉඳන් එයා නොකයින කියලා එහෙම හිතන්න එපා. ස්ට්‍රෙස් කරගෙන මං හිතන්නේ ඒක ඇත්තටම මේක part of daily normal life. just let it go කියලා ඒ විදිහට හිතාගත්තම හරි ලේසි. ඉතින් අනිත් එක තමයි මං දකින විදිහට අම්මා කෙනෙක් හැටියට ෆුඩ් කියන එක මාර ලොකු ස්ට්‍රෙස් එකක්. ඇත්තට මේක මටත් තිබ්බා පර්සනලි. මම මාර විදිහට ස්ට්‍රෙස් වුණා බබාගේ කෑමත් එක්ක. කෑම මොනවද කවන්නේ, මොනවා වගේ දේවල්ද දෙන්න ඕනේ, නියුට්‍රියන්ට්ස් මං කවර් කරන්න මොනවද, ඒක ලොකුවට මං හිතලා. ඉතින් මේ දැන් හිතමුකෝ දැන් අද ඩාල් දුන්නා නම් හෙට රිප්ලේස් කරන්න මොනවද, ඒ වගේ ලොකුවට හිතුවා. yes you can ඔයාට ඒක හිතන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නෑ. ඒක බබාට ඔයා කරන ලොකු කමිට්මන්ට් එකක් නේ. හැබැයි එහෙම කියලා ඒක ස්ට්‍රෙස් එකකට කන්වර්ට් කරගන්න දෙන්න එපා. මොකද මම පර්සනලි මම සමහර තැන්වල මම ගොඩක් ස්ට්‍රෙස් වුණා. ඒකට දැන් නිකන් හරි හදිසියේ බබා කෑවේ නැතිනම් මට ඒක ලොකුවට බලපානවා. මම ස්ට්‍රෙස් වෙනවා කෑවේ නැහැ කියලා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඉතින් අර මම කියන්නම් මම අතරම මුලින්ම පියෝරීස් වලින් ස්ටාර්ට් කළා. ඊට පස්සේ මම බේබි ලෙඩ් වීනින් වලට ස්විච් වුණා. දැන් ඔතනදී බේබි ලෙඩ් වීනින් වලට මම ස්විච් උනේ රීසන් එකක් එක්ක. ඉතින් මට ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් වුණා අපේ බබාට. ඒකෙන් පස්සේ තමයි මම බේබි ලෙඩ් වීනින් ස්ටාර්ට් කරේ. දැන් ඊට පස්සේ මට හිතුණා අපරාධ මට මේක මුලින්ම පටන් ගන්න තිබ්බනි කියලා. ඉතින් හේතුව තමයි දැන් අපේ බබාට මාස 6 හොඳට කෑවා. මාස 5මාර 6-7 කිට්ටු වෙනකොට ඔයා හොඳට කෑවා, ආසාවෙන් කෑවා. ඉතින් ඊට පස්සේ මාස 7-8 කිට්ටු වෙනකොට එයාට හෙම්බිරිසාවක් හැදුනා. ඒ කියන්නේ වෛරස් එකක් ඇවිල්ලා එයාට ෆස්ට් ටයිම් ජීවිතේ එයාගේ මේ ලෝකෙට ආවට පස්සේ ෆස්ට් ටයිම් එයාට වෛරස් එකක් හැදුනා. ඉතින් හෙම්බිරිසාව හැදිලා. ඉතින් ඒක ෆස්ට් ටයිම් මාම් කෙනෙක් හැටියට දැන් අපිටත් ඒක ෆස්ට් ටයිම් නේ. දැන් ඒ බබාට චූටි මාස 7 එයාට හොට උරන්න තේරෙන්නේ නැහැ. දැන් එතකොට මාර ඒක නම් ඇත්තට මාරම මේ එක්ස්පීරියන්ස් එකක්. ඒ කියන්නේ මේක ඉස්සෙල්ලාම බබෙකුට හෙම්බිරිසාවක් හැදෙන අම්මා කෙනෙක් නම් මේ එක්ස්පීරියන්ස් ෆීලින් එක දන්නවා කොහොමද කියලා. මොකද මේ දැන් පොඩි බබෙක්ට එයාට හෙම්බිරිස හැදුනම හොටු ගලනවා. එයා කහිනවිතර එයාට ඊට පස්සේ මෙතන නහය එයාගේ සෙම මේ ගල් වෙලා එයාට හුස්ම ගන්න අමාරුයි ෂුට්ට. ඉතින් අපිට හරිම ඒක මාරම කාලයක් මාරම ස්ට්‍රෙස්ෆුල්. එතකොට එයා පොඩ්ඩක්වත් කෑවේ නැහැ. එතකොට දැන් මම එයාට කවපු ඒ කියන්නේ මං හිතන්නේ මට දැන් හිතෙනවා එයා කෑවේ නැත්තේ හිට ඇවිල්ලා එයාට ගිලිද්දි මෙතනින් අර එයාට හුස්ම ගන්න කටින් අමාරු වෙන හින්දා වෙන්නේ නැති. ඉතින් එයා චුට්ටක්වත් කෑවේ නැහැ. සහ මේ ඊට පස්සේ දැන් එයාට දැන් අපි යාට බෙහෙත් ඩොක්ටර්ට පෙන්නුවාම ඩොක්ටර් බෙහෙත් දුන්නා. එතකොට මගේ යූෂුවල් පීඩියාට්‍රිෂන් ඩොක්ටර් ඒ කාලේ හිටියේ නෑ, වැකේෂන් ගිහලා හින්දා අපි වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. ඊට පස්සේ ඒ ඩොක්ටර් ගොඩක් බෙහෙත් මෙයාට ඇන්ටිබයොටික්ස් ඊට පස්සේ ඔය කැස්සට මොකද මෙයාට ඩ්‍රයි කෝෆ් එකකුත් අන්තිමට ආවා. ඉතින් එච්චරකට මේ අමාරුවෙන් එයා මාර සෆර් කරා. ඉතින් මට හරිම දුක හිතුණා මට හස්බන්ඩ්යි මේ කියන්නේ හාඩස්ම පාට් එක තමයි යාට බෙහෙත් බොන එක. මොකද ඒගොල්ලෝ කැමති නෑ බෙහෙත් බොනවට. ඒක අප්පිරිය හින්දා අපිට ලොකු අයටත් අමාරුයිනේ බෙහෙත් අර සමහර අප්පිරිය බෙහෙත් බොන. ඉතින් ඒගොල්ලන්ට කිසිම තේරෙන්නේ නැති බබෙක්ට බොන එක චිට්ටක් හරිම අමාරුයිනේ. ඉතින් ඒගොල්ලෝ අඬනවා පුළුවන් තරමක්. ඒ කියන්නේ
එක පොවා ගන්න මේ තිබ්බ මාරම ස්ට්‍රගල් එකක්. යා කට අරින්නේ නැහැ. එතකොට යාට මේ මොන හරි ටොයි එකක් පෙන්නලා hina ගස්සලා හරි එහෙම කළා තමයි මේ සිරින්ජ් එකෙන් කටට අපි දැම්මේ. හන්දෙන් දාන්නත් බෑ. ඉතින් එහෙට මෙහෙට හැලෙනවානේ. ඉතින් ඕකේ යාට මාර ට්‍රොමැටික් වෙලා යා අන්තිමට කිසිම දෙයක් ඒ කියන්නේ අපි හැන්දක්වත් කටට ලං කරනකොට අඩුම තරමේ විශ්වාස කරනවා නේද දන්නේ නැහැ. බොටල් එකවත් එයා අන්තිමට ගත්තේ නැහැ. කිරි බොන බොටල් එකවත් ගත්තේ නැහැ. එච්චරට යාට එපා වුණා. ඉතින් ලෙඩක් හැදුනට පස්සේ හරිම අමාරුයි පොඩි බබෙක්ට ට්‍රීට් කරන්න. ඒක හිතවල හැදෙන්න ඕනේ බබාට අනිවාර්යෙන් හෙම්බිරිසා හැදෙන්න ඕනේ. මොකද එයාගේ ඒගොල්ලන්ගේ ඉමුනිටි එක හැදෙන්නේ එතකොට. ඉතින් අපි චුට්ටක් කල් තියාගෙන හිටියා. ඒ වුණාට මේ තියාගෙන හිටියට මේ අපිට තේරුණා දැන් අපි අපේ ෆස්ට් ටයිම් නේ අපි තව චුට්ටක් මේක තියාගන්න හොඳ නෑනේ කියලා තමයි අපි ડોක්ටර්ට පෙන්නුවේ. මොකද බෙහෙත් ಜಾති 4-5ක් විතර තිබුණා එක වේලකට කෑමෙන් පසු දෙන්න. ඉතින් එයා කන්නෙත් නෑ. අන්තිමට කිරි බොන්නෙත් නෑ. ඉතින් එතකොට ඒක දෙන්නත් ඕනේ. ඉතින් ඒ වගේ සිටුේෂන් එකකට අපිට ලක් වුණා. ඉතින් ඊට පස්සේ කොහොම හරි එයාට පස්සේ අපි ඩිසයිඩ් කරා එක තැනකදී අපි දැන් මේක දෙන්න ඕනේ නෑ. දැන් පොඩක් අඩු වෙලානේ. ඒකින්ද අපි ෆුල් කෝස් එකම දුන්නේ. මගින් නැවැත්තුවා. මොකද අපිටත් මේක බලන් ඉන්න බැරුව ගියා. එයා විඳින දුක මේ බෙහෙත් බොන්න ගියාම එයා අනිත් එක තමයි වමනේ දානවා. එයාට බෙහෙත් ඒ අර එයාට මාත්‍රාව මං හිතන්නේ අමාරුයි. ඉතින් යා චූටි බබෙක් නේ. ඉතින් ඒකට යාට එකපාරටම උගුරෙන් යනකොට ඒක යාට ඔක්කාරයට වගේ වෙලා එළියට දානවා. ඉතින් කාපු දේවලුත් ඔක්කොම ආයෙලි. ඉතින් ඒක it was really hard. ඉතින් බෙහෙත් පොන එක හරිම අමාරු දෙයක් බබෙකුට. හැබැයි බබා ටිකක් ලොකු වෙනකොට එයා ඒක හුරු වුණාට පස්සේ එයා ඒක accept කරාම එයාට පොන එක හරි ලේසි. දැන් මම ලොකු වුණාට පස්සේ අවුරුද්දෙන් පස්සේ එයාට හෙම්බිරිසාව ඕන තරම් ඇදලා දෙනවා. එයාට අපි පොලක් තියෙනවා බෙහෙත් එහෙම ප්‍රශ්නයක් නෑ. එයා ඒක දැන් ඒක එච්චර එයාගේ ඇඟටත් ඒ හෙම්බිරිසාව හැදුනට ඒක ලොකුවට සීරියස් වෙන්නේ නැහැ. මොකද එයාට ඔල්රෙඩි හැදිච්ච හින්දා. ඉතින් ඉක්මනට හොඳ වෙනවා සහ අපිටත් ලේසි යාර ට්‍රීට් කරන්න මේ දැන් එයා ඔල්රෙඩි එක දන්න හින්දා. ඉතින් අර කාලෙදී ඉතින් ওই ප්‍රශ්න තිබ්බ හින්දා එයා කිසිම ඔබ්ජෙක්ට් එකක් ළඟට ගත්තේ නැහැ කට ළඟට. ඉතින් එතකොට ඒ කාලේ දැන් මම පියෝරිස් නිදිතේ හිටියේ. එතකොට මෙයාට මම පියෝරිය හදලා අපේ බබාට දෙනකොට එයා කිසිම පියෝරිය එකක් ගත්තේ නැහැ. කියන්නේ ස්පූන් එකෙන් කිසිම දෙයක් ගත්තේ නැහැ. ඕක රිසල්ට් එකක් හින්දා තමයි මම බේබි ලෙඩ් වීනින් ස්ටාර්ට් කරේ. ඉතින් ડોක්ටර්ට විස්තරේ ડોක්ටර් වැකේෂන් වලින් ආවට පස්සේ ડોක්ටර්ට කිව්වා ඉතින් මගේ ડોක්ටර් ශාමන් රචින්ද්‍රජිත්. ඉතින් මෙයාට අවුරුද්දයි මාස 2ක් විතර වෙනකන් එයා ළඟට තමයි පෙන්නුවේ. එයා එන්නේ ගොඩක් ලේට වත්තල හේමාස් එකට. ඉතින් එයා එතකොට කිව්වා මේ දැන් එයා කිව්වා මේක එයා කිව්ව විදිහට එයා කිව්වා දැන් මෙයා පියෝරිස් මුකුත් කරන්නේ නැහැනේ. එහෙනම් හොඳම දේ ඔයා ස්ටාර්ට් කරන්න මේ ෆින්ගර් ෆුඩ්ස් පටන් ගන්න. ටිකක් කල් ඉඳලා එයාට ෆින්ගර් ෆුඩ්ස් පටන් ගන්න කියලා. ඉතින් ඒකින්ද මම මාසයක් බබාට කෑම නවත්තලා ෆුල් කිරි වලින් තමයි ගියේ. එතකොට දැන් ඒ කාලේ ඇත්තටම මට ඕනේ බබාට ඒ ට්‍රොමැටික් ෆුඩ් එකක්. මොකද එයා ඊට පස්සේ කෑම දකිද්දි තනන්න ගත්තා. කෑම එකක් යාර කවන්න එනකොටත් එයා අඬන්න ගත්තා. එයා හිතුවේ මේක බෙහෙත් හරි මොන හරි වෙන්න ඇති කියලා. ඉතින් ඒ කාලේ අම්ම කෙනෙක් විදිහට මාර විදිහට මම ස්ට්‍රෙස් වුණා. ඒ කියන්නේ හිතා ගන්න ඕගොල්ලන් ෆස්ට් ටයිම් අම්ම කෙනෙක් නා එහෙම නැත්තම් මම් කෙනෙක්ට වෙන්න පුළුවන් වර්ස්ම දේනේ. එතකොට දැන් බබා කෑම එකක් දකිද්දි අඬනවා නම් එයා කන්න කැමති නැත්නම් ඒක හරිම ට්‍රොමැටික්. ඒක මාරම ස්ට්‍රෙස් එකක් ක්‍රියේට් වෙනවා. එතකොට කෑම වල around the table. ඉතින් මම කරපු දේ මම පොඩ්ඩක් එක ගැන හොයලා ඊට පස්සේ මම කරපු දේ මම මාසයක් එයාට කෑම දෙන එක නැවැත්තුවා. ඒක පොඩ්ඩක් චැලෙන්ජ් එකක්. ඒත් එකම ලොකු රිස්ක් එකක්. මම මාසයක් කම්ප්ලීට්ලි නවත්තලා මට මතකයි මම ඩිසෙම්බර් මන්ත් එකේම වගේ මං කම්ප්ලීට්ලි නැවැත්තුවා. ඩිසෙම්බර් මන්ත් එකේ වෙනකොට වගේ තමයි මුල තමයි ওই ප්‍රශ්නේ වුණේ. ඊට පස්සේ මං ඒ මන්ත් එකේම දුන්නේ නැහැ. මම ඊට පස්සේ හිතුවා ජනවරි වල ඉඳන් ස්ටාර්ට් කරන එක ඩිසෙම්බර් අන්තිම වගේ වෙනකොට ඉඳන් ස්ටාර්ට් කරනවා කියලා. එතකොට දැන් ડોක්ටර් කිව්වා ඔය ආයෙ පටන් ගත්තේ ෆින්ගර් ෆුඩ්ස් දෙන්න. දැන් මං එතන ඉඳන් එහාට මම තීරණය කරා හරි. මම එයාට ස්පූන් එක පුළුවන් තරම් අඩුම කරලා එයාට ෆින්ගර් ෆුඩ්ස් ඔෆර් කරනවා කියලා. තව දෙයක් තමයි දැන් මම ඒ මාස පුරාවටම කිරිම තමයි දුන්නේ. දැන් කිරි කිසිම දෙයක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. දැන් ඒ වගේ මොන හරි ප්‍රශ්නයක් වෙලා වෙන හේතුවකට හරි ඔයගොල්ලන්ගේ බබාට කෑම එපා වුණොත් පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒ බ්‍රේක් එකේ ඔයාලා පුළුවන් තරම් මිල්ක් දෙන්න. මගේ බබාට ෆුල් මම ඒ දවස්වල කිරි වලින් තමයි ගියේ. මගේ බබාගේ බර අඩු කිසිම දවසක අඩු වුණේ නැහැ. ඉතින්
thank God ඉතින් කොහොම හරි God's grace එක සහ මට මාර ශක්තියක් Godගෙන් මට හම්බුණා ඒ කාලේ මේ කොහොමද navigate කරන්න මේ කියලා මටයි husbandට ඊට පස්සේ මම කරපු දේ තමයි හරි දැන් finger foods නේ දෙන්න ඕනේ ඉතින් මාසෙක break එකක් අරගෙන මට දැන් පස්සේ ආයේ තේරෙනවා මෙයා interested food වලට foods අපි කනකොට එයා ඉල්ලනවා ඉතින් ඒ වගේ දැන් ආයේ මුලින් ඉඳන් මම start කරා දාගෙන ආයේ මුලින් ඉඳන් පටන් ගත්තා එතකොට තමයි මම solid foods වලට එන්න හිතුවේ තීරණය කරේ ඉතින් ඇත්තටම මට අද වෙනකම් to this day මං අදත් තාටත් යන්නේ baby led weaning තමයි ඉඳ හිට සමහර වෙලේට මම ස්පූන් එකෙන් කවනවා ඉතින් thank God එයා ස්පූන් එකට තියෙන බය completely ගියා එතන ඒ කාල පරිච්ඡේදයෙන් පස්සේ මාස 2-3ක් විතර තිබුණා ඒ බය ස්පූන් එකෙන් කෑවෙම නැහැ සීරියල් මට කවන්න එහෙම හරිම අමාරු වුණා ඉතින් ඒ දවස්වල මට හරිම අප්සෙට් ඉතින් මේ සමහර වෙලෙට මම පරණ වීඩියෝස් බලලා මට ඇඬෙනවා දැන් අර ඇයි මට මෙහෙම වුනේ අර ඒ වගේ මාර ඩවුන් ගියා මං එම එක ස්ට්‍රෙස් මොකද දැන් මේක ෆස්ට් මගේ ෆස්ට් චයිල්ඩ් ඉතින් මට ඕනේ හැමතිස්සෙම ඕනුනේ මගේ පපාට ෆුඩ් එකත් එක්ක හොඳ පොසිටිව් එන්වයරන්මන්ට් එකක් නේ ක්‍රියේට් කරන්න ඉතින් ඒකෙන් ඉතින් ඒක මට කියන්න ඕනේ අම්මලාට ඇත්තට මේක අම්මලාට ගොඩක් බලපානවා ඒ ෆුඩ්ස් රිලේටඩ් ටොපික් එක එනකොට බබාලා කන්නේ නැහැ අයි බබා කන්නේ නැත්තේ අර ඌ වගේ ප්‍රශ්න ගොඩක් එනවා ඉතින් මට කියන්න තියෙන්නේ ඒක ඇත්තටම ස්ට්‍රෙස් කරගන්න එපා ඔයක් ලොකු ඇන්සයිටි එකක් ක්‍රියේට් වෙනවා ඒ ටයිම් එක වෙනකොට මම ඒක දන්නවා පර්සනලි මම දන්නවා මොකද අපේ බබා ඊට පස්සේ හොඳට කෑවා. ඒ කියන්නේ මම solid foods දුන්න දෙන්න ගත්තට පස්සේ එයා හොඳට කෑවා කිසිම ප්‍රශ්නයක් නැතුව කෑවා. ටික හැබැයි මෙහෙම දැන් එතකොට ඔයා එක්ස්පෙක්ට් කරන්න එපා එකවර බබෙකුට ගොඩක් එන බබාලා කන ප්‍රමාණවල් වෙනයි දැන් මගේ බබායි තව බබෙක් මම කම්පෙයාර් කරන්නේ නැහැ මම කීයටම ඉතින් බබාලා කන යාලගේ ෆේස් එකක් තියෙනවා ස්පීඩ් එකක් තියෙනවා යාලා කන ටයිම්ස් තියෙනවා ඉතින් සමහර වෙලේට අපේ බබා දැන් මං අර වගේ ප්‍රශ්නයක් වුණාට පස්සේ මං එකපාරටම ගොඩක් එයාට ස්ටිමීට එයාට සොලිඩ් ෆුඩ්ස් පටන් ගද්දි කියන්නේ ඝන ආහාර දෙනකොට එයාට මම පුළුවන් තරම් එයාට අල්ලගෙන කන්න පුළුවන් විදිහට හදලා දුන්නා මම පෑන් කේක් විදිහට තමයි ගොඩක් දුන්නේ තව බෝල විදිහට දුන්නා කොටු විදිහට හදලා දුන්නා බේක් කරලා ඉතින් එක විදිහට මං හදලා දුන්නා රෙසිපි බලලා ඉතින් එතකොට මම හිතාගත්තු දේ තමයි මට හරි මෙයා මට එක බයිට් එකක් කෑවත් that is more than enough for me කියලා මම පටන් ගත්තා ඊට පස්සේ එනවා ටීතින් කාලේ. ඒක තමයි අමාරුම කාලේ. දැන් සමහර බබාලට නම් ටීතින් කාලේට ඒගොල්ලෝ හොඳට ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ කන්නේ. දැන් මගේ බබා සහ මගේ යාළුවගේ බබාටත් ඒක වුණා. ටීතින් කාලේට එනවා ඊට පස්සේ ඒගොල්ලෝ ආයේ ෆුඩ්ස් රිජෙක්ට් කරනවා. දැන් ඔතනදී ඒක අර ස්පාර්ක් වෙනවානේ අයියෝ මෙයා ඒක කන්නේ මොනවද වෙන්නේ වගේ එකක්. ඉතින් නැහැ ඒක trust me මම දැන් ඒ වගේ stages කීපකින් ආපු හින්දා I know මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම හැමතිස්සෙම හිතන දෙයක් okay this is a time frame එකක් වෙන්න ඇති කන්න නැති ඔක කන්න නැත්නම් කමක් නැහැ. ජසලේට කිරි එකක් දෙන. ආසම දෙය කිරිනේ. ඉතින් හරි කිරි බෝටල් එකක් දෙනවා. ඉතින් මම කොයිම විදියටවත් බලෙන් කවන්න ගියේ නැහැ. අනිත් එක ෆෝස් ෆීඩින් යන්න එපා කිසිම විටකවත් ඔයාගේ බබාගේ weight එක බහිනේ කියලා. මොකද ඒකෙන් වෙන්නේ තවත් බබා මේ ෆුඩ් වලට තියෙන අහසාව නැති වෙලා යනවා. ඉතින් පුළුවන් තරම් ලස්සනට බබාට කෑම හදලා දෙන්න ඔෆර් කරන්න නියුට්‍රියන්ට්ස් පුළුවන් තරම් නියුට්‍රිෂස් ෆුඩ් දෙන්න. ඉතින් මමත් එහෙමයි. මම මෙතනදී තව එකක් මට අමතකුණා. මං වීඩියෝස් දාන්නම් මේ මෙතන පැත්තේ. දැන් අපේ බබාට දැන් ඉස්සෙල්ලාම චෑයකට මම පුරුදු කරනකොට දැන් අපේ බබා පුරුදු වෙලා නැහැ චෑයකට. දැන් එයා චෑයකට ඒ කියන්නේ චෑයකට ඉඳන් කන්නේ. ඒ කියන්නේ මමනේ කවලා පුරුදු තිබුණේ. එතකොට ඔතනදී මම එයාට ස්ටාර්ට් කරනකොට ඒ බේබි ලෙඩ් වීනේ එයාට මම කෑම එකක් දුන්නම භාගයක් කෑම එක බිම. ඒකත් කියන්න ඕනේ. 1 2 කටේ අනිත් ඔක්කොම බිම. දැන් එතකොට මට තව තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මොකද කරන්නේ? බිම වැටිච්ච කෑම ටික හරි අපරාධෙනේ කියලා. දැන් ඊට පස්සේ අනිත් එක එතනින් එහාට එන ප්‍රශ්න ටික තමයි ඊපස්සේ අස් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක හොදන්න ඕනේ. දැන් ඕක 3 වතාවක් දවසට කරන්න ගියොත් ඒක හරීම මාර ලොකු ටයිම් එකක් යනවා. ඉතින් හරීම ස්ට්‍රෙස්ෆුල්.
ඉතින් මං කරපු වැඩේ තමයි මම ඔයගලන්ට ෂෙයා කරන්න මෙතන වීඩියෝ එකක්. මම ඊට පස්සේ බැලුවා මේක හරියන්නේ නැහැ. දැන් අනිත් එක තමයි ඒගොල්ලන්ට දැන් අපි එයා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක ජෝලි වැඩේ. ඒගොල්ලන්ට කැම විසික් කරන එක ජෝලි වැඩේ. ඉතින් එයාලා ඒක කරනවා. ඒකට අපි එපා බබා කියලා කිව්වම එයාලා හිතනවා okay this is something හරි fun කියලා ඒක ආයෙ විසික් කරනවා. ඉතින් මම මේක හෙව්වා මට දැන් එනම ස්ට්‍රෙස් එක එනම chaotic ඉඳ මම මේක එව්වයි මේ බබාලා කැම විසික් කරන්නේ. එහෙම හොයාලා ඉතින් that is the part of their development කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඒගොල්ලන්ගේ gross motor skills develop වෙනකොට ඒගොල්ලෝ ඒක කරන දෙයක්. අනිත් එක මේ cause and effect feeling එක යාලට cause and effect ඉගෙන එන කාලෙට ඒගොල්ලෝ ඒක කරනවා. තව ඉතින් මම ඒක ගොඩක් හම්බලා pediatriciansලා ඒත් එක්කම nutrient බබාලගේ child specialist food specialistලා කියන අය ගොඩක් ඉන්ටර්නෙට් එකේ මම ඒගොල්ලන්ගේ කතාවල් ඇහුවා හොයලා බැලුවා. එතකොට ඒගොල්ලෝ කියන්නේ let them ඒගොල්ලන්ට විසිட் කරන්න දෙන්න. මේ වෙලේට මුකුත් කියන්න එපා. just ඔයා පාඩුවේ ඉන්න අම්මා මුකුත් කියන්න එපා. ඒගොල්ලන්ට විසිட் කරන්න දෙන්න. ඒගොල්ලොම කර. so මම ඇත්තටම trust me මම පොඩක් බලාගෙන හිටියා. මම අනිත් එක හවුලන්න යන්නත් එපා කියලා කියනවා. දැන් විසිට් කරනකොට ඒගොල්ලන්ට පේන්න අපි හවුලාදී දැන් ඒගොල්ලන්ට ඒකත් ඒක cause and effect feeling එකක් නේ. එයාලා විසිට් කරනවා අපි හවුලනවා. ඉතින් ඒකෙත් ඒක කරන්නත් එපා. ඉතින් මම ඊළඟ දවසේ ඉඳන් මම කරපු වැඩේ තමයි මේ මම එයාට කන්න ඔෆර් කරාම මම පැත්තකින් ඉඳගෙන මමත් කනවා එයාත් කනවා. එයා විසිට් කරද්දී මම මුකුත් රියැක්ට් කරේ නෑ. with zero reactions and කෑම පික් කරන්න ගියෙත් නෑ. එහෙම යනකොට ඇත්තටම එයා කෑම විසික් කරන ප්‍රමාණය සෑහෙන අඩු වුණා. දැන් අදටත් විසික් කරන්නේ නැහැ. සමහර වෙලේට එයාට නිකන් එයාට එපා වෙලා වගේ මේකකට එයා කැමති වගේ දුනොත් එයාට එකක් විසික් කරනවා. ඒ මුක්කම විසික් කරන්නේ නැහැ. සමහර දවස් තිබුණ මුලදී මෙයා මෙන් පිඟාන පිටින් අල්ලලා විසික් කරනවා. උඩ ඉතින් තරහ යනවා. අපි මාර ෆ්‍රස්ට්‍රේට් වෙනවා. විහින්නට ටයිම් යන අපේ තෝට් එක දාලා heart and soul දාලා හදන කෑමනේ මේවා. එතකොට මාර personally damage වෙනවා අපේ heart එක. එහෙම මම එහෙම එක්ස්පීරියන්ස් කරා. එතකොට අර හරිම ස්ට්‍රෙස්. ඉතින් මම ඊට පස්සේ ඔය ගැන හොයලා බලලා තමයි මම හිතුවේ ඕකේ මේ විදිහට කරනවා කියලා. ඇත්තටම ඊට පස්සේ ඒගොල්ලන්ට රියැක්ෂන් එකක් දෙන්න නැතුව ඒගොල්ලන්ගේ මේ කැම්ප් පික් කරන්න නැතුව ඒගොල්ලන්ට හරි ඕකේ එතනින් ඉවරයි. යා කැම්ප් කැම්ප් නෑනේ. යාව පික් කරා. හරි. එතන යා කෑවේ නැතුණත් කමක් නෑ. so that is it කියලා ඊළඟ එකේ try කරා. ඒ වෙනකොට එයා ඊට පස්සේ කිරි බොන වෙලේට එයා කිරි බිව්වා. එමෙම gradually තමයි මම ඉතින් හදාගත්තේ ඒක. ස්ලෝ ජර්නි එකක් ඇත්තට මේක mom to mom මේක ඩිෆරන්ට් වෙන්න පුළුවන්. දැන් තව අම්මා කෙනෙක්ගෙන් අම්මා කෙනෙකුට මේක වෙනස් වෙන්න පුළුවන්. තව අම්මා බබෙක්ගෙන් බබෙක්ට වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි කියන්න ඕනේ සමහර බබාලා හොඳට කනවා, හොඳට grasp කරන් කනවා, විසික් කරන්නේ නැහැ කියලා ඔයා කිසිම විදිහක එක්ස්පෙක්ට් කරන්න එපා. ඔයාගේ බබා ඒක කරන්නේ නැහැ කියලා. එහෙම නෑ. අනිත් එක තමයි තව බබෙක් මේක කරනවනේ අනේ මගේ බබා කරන්නේ නැහැ. ඇයි මේක අපේ බබා කරන්නේ අරයා කරන්නේ නැහැ නේ කියලා ඉතින් කම්පෙයාර් කරන්න යන්න එපා. every baby is different. එක් හැම බබෙක්ම හරිම different මේ ලෝකෙට එනකොට. ඒක මම ඇත්තටම personally මම experience කරපු දෙයක් තමයි ජෙත්‍රෝගේ එයාගේ මාරම මේ ෆේසස් තියෙනවා. ඉතින් ඒක මම දැන් තේරුම් අරන් තියෙන්නේ සමහර දවස් තියෙනවා එයා හොඳට කනවා. අපේ ගුත් ඊළඟ කන අර දීපු දෙයක් මදි ඒකත් කනවා ඒ වගේ. සමහර දවස් තියෙනවා එයා කන්නේ නැහැ. ඉතින් එතකොට මම ඒක ඕකේ මේක ඒ වගේ දවසක් වෙන්න ඇති කියලා ඒ වෙනුවට මම යාට කිරි එකක් දෙනවා. එහෙම නැත්නම් යා කන්න ආස දෙයක් ටිකකින් ඒ වෙලාවෙම දෙන්නේ නැහැ. ටිකකින් එයාට දෙනවා. ඉතින් ගොඩක් වෙලේට ඔය වගේ ප්‍රශ්න එන්නේ යාට ටීතින් එන දවස්වලට තමයි. හොඳම දේ අර ඒ ක්‍රියේට් කරගන්න හොඳ නැහැ. ස්ට්‍රෙස් එකක් මට තේරිච්ච විදියට බබෙක් අර අපි බබාගේ අර ෆුඩ් එක around that stress එක ක්‍රියේට් කරන හින්දා අර ඒ ස්ට්‍රෙස් එකද මන්ද බබාටත් යනවා. එතකොට ඒක මාර විදියට ඒ බබාටත් ඒක තේරෙනවා මගේ ස්ට්‍රෙස් එක. එතකොට end of the day no one is happy. ඉතින් ඒක මම personally experience කරපු දෙයක්. ඊට පස්සේ මම කරපු දේ දැන් මට තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මේ කෑම විසික් කරනවා මේක ආස් කර ගන්න ඕනේ. දැන් ඕකටත් ලොකු මේ හැමතිස්සෙම challenge එකක් නේ. ඊට කූඹි එනවා ඊට පස්සේ උකට මැස්ස වෙනවා කෑම සුවඳට. ඉතින් මම කරපු වැඩේ ලොකු මම ගත්ත රෙක්සින් රෙද්දා මීටර් එකමාරක ලොකු රෙක්සින් රෙද්දක් ගත්තා. ඔයගොල්ලෝ දන්නවද රෙක්සින් රෙද්ද මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකක් දාන්නම් මෙතන. ඒක කාපට් එකක් වගේ. ඒක මම කෙලින්ම
මම කරන්නේ ඊට පස්සේ මම කෙරුවේද ඒ කාපට් එක බිම දාලා ඒක උඩින් බබාගේ චා එක තියලා තමයි යාට දුන්නේ. ඒකට යා කෑම විසි කරත් ඒක උඩට තමයි එන ලොකුයි ඒක. සෑහෙන්න අඩි නිකන් 4ක 5ක පරතරයට තියෙන ලොකු රෙද්දා. මට ගේ රුපියල් 1000යිද කොහෙද මීටර එකමාරට මම ඒක ටවුන් එකෙන් ගිහින් අරගෙන මම ඒක දාලා යාට කෑම එක දුන්නේ. ඊට පස්සේ යා කෑම විසි කරත් මොන හරි බිම අනිවාර්යෙන් ගල කනකොට වැටෙනවානේ පොඩි ටික ඒක කොහොම මම කළුවා එළියට ගිහිල්ලා ගැස්සුවා වැලේ දැම්මා පොඩක් වොෂ් කරා එතකොට සාලේ ආයෙ නීට් ඒ කියන්නේ මුකුත්ම චායක පොඩක් වයිප් කරා ඔච්චරයි මට ඕනුනේ කරන්න තියෙන දේ ඒක මාර හෙල්ප්ෆුල් වුණා ඉතින් අම්මා කෙනෙක් මේක බලන් ඉන්නවා ඕගොල්ලන්ගේ බබාගේ මීල් ටයිම්ස් හරිම මෙසි නා හයි චාය එකේ ඉඳන් කනකොට ඒ දේ කරන්නේ මොකද ඔයාට කැමති නෑ නෝගේ ගෙදර ඩර්ටි වෙනවට එහෙම නැත්නම් ඔයා කැමති නෑ වගේ බබානේ ඉන්න end of the day ඔයාලා ගෙදර එතකොට එතන අපි ක්ලීන්ලි තියාගන්න ඕනේ මැස්සෝ කුඹි එන්නේ නැති වෙන්නේ. ඉතින් ඒ වගේ එහෙම තියාගන්න ඕනේ නම් කෑම කන ප්‍රශ්නේ කෑම කනකොට විසි වෙනවා නම් ඕක විසි කරනවා නම් බිම හැමතිස්සෙම අපිට මොප් කරන්න බෑ නැත්තම කතාව. බබෙක් එක්ක ඉන්නකොට ඉතින් ඔයක නම් මාර ප්‍රැක්ටිකල් මාර හෙල්ප්ෆුල් වුණා. මම ඒ විදිහට තමයි අද වෙනකන් ඒ රෙද්ද තමයි මල්ලක තියෙන්නේ. ඉතින් මම සමහර දවස් තියෙනවා බබාට චා එකේ ඉඳන් කන්න එයා කැමති නැති දවස්. දැන් ඕකත් කියන්න ඕනේ අම්මලාට. එයාලා ටිකක් ලොකු වෙනකොට දැන් අපේ පුතා කොල්ලෙක්නේ. එයා වෙන ඇක්ටිව්. ඉතින් ඒගොල්ලන්ට මේ සමහර දවස් තියෙනවා එයා චා එකේ ඉඳන් කන්නේ නැහැ. එතකොට මේ එයා හැබැයි චා එකෙන් බිමට තිබ්බහම කනවා හොඳට. ඒ කියන්නේ ඇවිද කොයි හරි යනවා. ඉතින් ඒ වගේ වෙලාවලුත් ඉතින් මම ඒකත් ඩිස්කවර් කරගත්තු දෙයක් තමයි. ඉතින් ඔයාලා මේ කියන්නේ මේ හයි චා එකේ ඉඳන් කවන්න ඕනේ මම බබාට ඩිසිප්ලින් එක උගන්වනවා කියලා අපි එහෙම හිතාගෙන හිටියට එහෙම වෙන්නෙම නැහැ. ඉතින් අර බබෙක් ඉන්න අම්මා කෙනෙක්ට ෆස්ට් ටයිම් මම කෙනෙකුට මේක ෆස්ට් ටයිම් නේ. එතකොට අපි දැන් හිතාගන්න ඕකේ. නව් මේක වුණා. ඒකින්ද අපි දැන් මේ විදිහට තමයි කරන්නේ. මේ විදිහට තමයි අපි දැන් කරන්න ඕනේ කියලා හිතේ හදාගෙන ඒ විදිහට දාගෙන ගෝල්ස් තියාගෙන යනවා. හැබැයි ටික දවසකින් ඕක වෙනස් වෙනවා. ඉතින් හැබැයි එහෙමයි කියලා අපි මැනර්ස්, ඩිසිප්ලින්ස්, හැබිට්ස් වෙනස් කරන්න හොඳ නෑ. බට් ඒගොල්ලෝගේ බිහේවියරල් පැටර්න්ස් වලට හෙල්ප්ෆුල් වෙන්න තමයි අපි ඒව කරන්නේ. දැන් එක්සැම්පල් හොඳම දේ දැන් මගේ බබා සමහර දවස් වල එයාගේ ටීතින් කාලේට එයා කැමති නෑ චා එකේ ඉඳන් කන්න. මේබි එයාට හිතෙනවා ඇති රිදෙනකොට එයාට කන්න කැමති නැතුව ඒකින්ද වෙන්නේ නැති. එතකොට එයාගේ සමහර දවස් තියෙනවා සමහර වෙලාවට එයා ඉඳගෙන කන්නේ නැහැ. හැබැයි එයා සෙල්ලම් කර ඇවිද කනවා. පොඩ්ඩක් සෙල්ලම් කරලා ටෝයි එකක් බලලා මොකක් හරි කරලා ඇවිල්ලා ආයි මගෙන් ඉල්ල කටක් ඉල්ලගෙන කන. ඉතින් එහෙමයි කියලා මම යාට next day next morning breakfast එකේ ආව චා එකේ නොතියන්නේ නැහැ. මම ඒකත් දෙනවා මොකද මට ඕනේ ආට මතක් කරවන්න. so there is a time මේ කෑම ඉඳගෙන කන්නත් ඕනේ කියලා. so අරක පොඩ්ඩක් කවන්න ගියාම හරිම මේසී අර දුව කන්න ගියාම ඒක හරිම මේසී. එක තැන ඉඳන් කවන්න පුරුදු කරගන්න එක මාර ලේසි අම්ම කෙනෙකුට. ඉතින් එහෙමයි කියලා සමහර වෙලාවල් තියෙනවා බබාලා එහෙම කන්නේ නැති කියන්නේ මගේ බබා පර්සනලි මම දැකලා සමහර බබාලා. එතකොට ඉතින් ඔයා ඇඩ්ජස්ට් වෙන එක එහෙමයි කියලා you don't break your heart මේ අයියෝ මගේ බබා කන්නේ නැහැ ඉඳගෙන එහෙම because මේ කාලේ ඉක්මනින්ම යනවා you don't even believe එක ඉක්මනට යනවා ඊට පස්සේ පස්සට ගිහලා බලත් අයියෝ this was just a time කියලා හිතනවා. ඒක මම පර්සනලි දැන් මම රියලයිස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ වෙලේට ස්ට්‍රෙස් කරගන්න එපා. අයියෝ දැන් අද කන්නෑ ඉඳගෙන කියලා. just කමන්නයි ඔයාව නැගිටලා අර සෙල්ලම් කරන්න වත්තේ මම කරන්නේ බබට ඕකේ වත්තේ යන්න සෙල්ලම් කරන්න. එයාත් එක්ක මම කැමක ඉඳගෙන ඉන්න if he wants he come and eat. එයා ඇවිල්ලා ගන්නවා. එහෙම නැත්නම් මම ගිහලා කවනවා. ඒකත් කන්න නැත්නම් okay I'm done with the food. ඊට කිරි එකක් ඒ වෙලේට දෙනවා. so මට කියන්න ඕනේ දේ තමයි පේරන්ට්ස්ලාට ස්පෙෂලි අම්මලාට I know අම්මලා ගොඩාක් මහන්සි වෙනවා බබාලාගේ කෑම සම්බන්ධයෙන් මාර ස්ට්‍රෙස් එකක් ගන්නවා ගොඩාක් හිතනවා සමහරට I know that affects ඕගොල්ලෝ ඒක මාර විදිහට affect කරනවා ඔයාගේ day එක ඔයාගේ body එකේ thought process එකට it personally affect මට එහෙමයි දැන් මට සමහරවිට බබා මේ සමහර දවසන කෑවේ නැති වුණොත් මට මේ කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ like අයියෝ අද කෑවේ නැහැ කියලා මොකද දැන් මම චුට්ටක් කන්සර්න් වෙනවා මොකද අවුරුද්දෙන් පස්සේ බබෙකුට අනිවාර්ය නියුට්‍රියන්ට්ස් කෑමෙන් හම්බෙන්න ඕනනේ. ඉතින් මම පුළුවන් තරම් මම try කරනවා breakfast එකේදී යාට ටිකක් හොඳ නියුට්‍රියන්ට් කෑම එකක් දෙන්න. so that if he refuses the lunch එක පොඩ්ඩක් හරි අඩුවෙන් කෑවොත් I know හරි කමනා breakfast එක කෑවනේ කියලා. so in case යා breakfast එක කෑවේ නැති වුණොත් මම target කරන dinner වලට ටිකක් හොඳ
නියුට්‍රියන්ට් මීල් එක දෙන්න. දැන් ඔය දේත් ඕකත් කරන්න බැරුව ගියොත් දැන් ඒ කියන්නේ ගොඩක් ලේට අපි ගෙදර නැත්තම් එහෙට මෙහෙට යනවා නම් මට කෑම හදාගන්න වෙලාවක් නැතෝ ගියොත් හරි සමහරට මම එළියට අපිත් එක්ක යනකොට එයා එහෙම කන්නේ නැහැ. යාට ඩිස්ට්‍රැක්ෂන්ස් වැඩිනේ. එහෙම වුණාම ඉතින් මම ඉතින් කමන්නේ ඒ වගේ දවස් තියෙන්න පුළුවන් කියලා කිරි එකක් දෙනවා. දැන් එහෙමයි කියලා හැමදාම මෙහෙම වෙන්නේ නැහැ. අපි මම පුළුවන් තරම් try කරනවා අර routine එකකට ගෙනියන්න. but සමහර ගොඩක් දවස් තියෙනවා අපේ routinesම අපිට තියාගන්න බෑ. ඒක තමයි practical life. දැන් ඕක කෙන අම්මගෙන් අම්මට වෙනස් වෙන්න පුළුවන්. දැන් personally මගේ life එකේ අපේ life එකේ ගොඩක් වෙලට මේ එකම විදියට Monday to ෆ්‍රයිඩේ තියෙන්න. ඉතින් ඒක හරිම මේ වෙනස්. ඉතින් සමහර දවස් තියෙනවා ෆ්‍රයිඩේ රෑ වෙනකන් අපිට ඉන්නව කවුරු හරි ගෙදරට එනවා. එක්ක එහෙම නැත්නම් අපි කොයි හරි යනවා. එහෙම නැත්නම් අපි ග්‍රොසරීස් ආගෙදි වෙලා යනවා. ඔය වගේ ගොඩාක් හේතු මත ඉතින් අර ටිකක් අර මේ හරිම ඒකාකාරී නැහැ අපේ ඩේස්. එතකොට අපි එහෙමයි කියලා අපේ බබාව මේ ප්‍රශ්න කරගන්න හොඳ නෑ. එයාවත් අපේ ලයිෆ් ස්ටයිල් එකට පුරුදු කරගන්න ඕනේ. ඉතින් ඒත් එක්කම පුළුවන් තරම් නියුට්‍රියන්ට් කෑම දෙන්න try කරන්නත් ඕනේ. ඉතින් ඒ සමහර ඒකාකාරී නැති දවස්වලදී එයාලට සමහරට ඒගොල්ලෝ කැමති නෑ අඩුවෙන් කන්න පුළුවන්. ඉතින් එහෙමයි කියලා ස්ට්‍රෙස් එකක් ගන්න එපා. ඒ වෙලේට ඔයාලා කිරි එකක් දෙන්න. ඔයාලා කිරි බොනවා. මම කියන්නේ කිරි බොන බබාලට. මම දැන් අපේ බබාට ෆ්‍රෙෂ් මිල්ක් දෙනවා. ඊට අමතරව ෆෝමියුලා දෙනවා. මට එක වෙල එකක් ලේසි මට තාම ෆෝමියුලා එක දෙන්න හේතුව ඇවිල්ලා මේ ඒක ඉක්මනට හදලා දෙන්න ලේසි හින්දා ෆ්‍රෙෂ් මිල්ක් එකට රත් කරලා ඒ දේ ප්‍රොසෙස් එකක් තියෙන හින්දා මම ගොඩක් වෙලට මේ ෆෝමියුලා එකත් ගන්නවා දැන්. මීල් ටයිම්ස් වල බබාගේ ෆුඩ් ජර්නි එකත් එක්ක ගොඩක් එක්ස්පීරියන්ස් කරපු දේ තමයි අර අපි ගොඩක් වෙලට ස්ට්‍රෙස් වෙනවා කෑම වටා and end of the day ඇත්තටම ඒක ඔයාට control කරන්න බෑ. Yes, you have to contribute it. ඔයා ඒකට help කරන්න ඕනේ. ඔයා බබාට කෑම එක්ක තියෙන association එක ඔයා තමයි හදන්න ඕනේ. වෙන කවුරුත් නෙමෙයිනේ. ඒක ඔයා දෙන්න ඕනේ අනිවාර්යෙන්. but stress එක ඇත්තටම stress එකක් ගන්න එපා කියලා තමයි මම කියන්නේ. අම්මා කෙනෙක් හැටියට මම personally stress හරියට stress වෙනවා කෑම කෑවේ නැතුණා. now දැන් මම හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒක ඇත්තටම that is not something we can really do. ඒක බබා තමයි තීරණය කරන්නේ. එයා කනවද නැද්ද කියන එක. ඉතින් එයාට offer කරන්න meals continuously that is my duty. personally මම ගොඩක් stress එකක් ලොකු weight එකක් ගත්තා මගේ ඔළුවට ওই කෑම සම්බන්ධයෙන්. හැබැයි දැන් එහෙම නෑ. මම ගොඩක් දුරට මං හෙනට ඒක අඩු කරගෙන තියෙන්නේ. මොකද මං එක් තේරුම් ගත්ත දෙයක් තමයි බබාලා අපි කොච්චර අපි හිතුවත් අර අපිට අපි ඕන ටයිම් බොක්ස් එකේ දාගන්නවා කියලා එහෙම නෑ. ඒගොල්ලෝ වෙනස් වෙනවා. අද කන දේ හෙට කන්නේ. ඒමත් ඒවා තියෙනවා. especially during the time of teething දත් වෙන කාලෙට අපේ බබා ගොඩක් පිකි වුණා. ඉස්සලාම වෙන දත් සෙට් එකේදී දැන් නම් මේ ළඟදී මේ තවටත් මේ ඊයේ පෙරේද තව එකක් එනවා. එකක් හරි දෙකක් හරි අර තරම් නැහැ පිකි. උනා චුටි පිකිනස් එකක් තියෙනවා. ඉතින් එතකොට මම තේරුම් ගන්නවා හරි මේකට තමයි. ඉතින් ඊට අමතරව ඉස්සරහට තව මීට වඩා challenges ඇති. ඉතින් අනිවාර්යෙන් දැන් ලොකු වෙනකොට ලොකුනේ but පුළුවන් තරම් මම try කරන්නේ යාට food එකත් එක්ක positive environment එකක් create කරන්න. ඉතින් දැන් මගේ බබා හොඳට කනවා. යාට සමහර දවස් තියෙනවා නෑ නෙමේ කන්න බැරි දවස්. ඉතින් එතකොට මට තේරුම් ගන්නවා සමහර ෆුඩ්ස් තියෙන එයා කන්නේ නැහැ. බබා කැමති නැහැ බත් අර අපි කනවා වගේ අනලා. එයා එහෙම කන්න කැමති නැහැ. අනලා ගුලි කරලා එයාට එළවලු මික්ස් කරලා. ඉතින් මම දැන් ගොඩාක් සැරයක් try කරා ඒ විදිහට අපේ බබාට බත් කවන්න. එතකොට එයා එහෙම කන්නේ නැහැ. එතකොට දැන් මම තේරුම් ගත්ත දේ තමයි okay එයා ඒ විදිහට කන්න කැමති නැහැ. ඒක that is his way. ඉතින් හරි එහෙනම් හොඳම දේ තමයි මම එයා කන්න කැමති විදිහට එයාට nutrients කැම දෙන්න. දැන් ගොඩක් වෙලයට අපේ බබා අනලා මෑෂ් කළා වගේ කනවට කැමති නැහැ. ඉතින් මම කරන්නේ එයාට එළවලු මේ choppy rice තියෙන ඒ විදිහට එයාට එළවලු දාලා rice එකත් එක්ක පොඩ්ඩක් fry කරලා අරගෙන එයාට මික්ස් වෙජිටබල් රයිස් එකක් වගේ හදලා දෙනවා. එතකොට එයා හන්දෙන් කනවා. ඊට අමතරව එයාට ගොඩක් වෙලේට මම මේ ඔය පම්කින් එහෙම නැත්නම් පම්කින් බනානා තව මොනවාද ස්වීට් පොටැටෝ අල ඒ වගේ දාලා ඒ වලින් රොටි හදලා දෙනවා. ඉතින් එතකොට එයා කනවා. ඉතින් ඒ වගේ මොන හරි මේ මුල් ටිකේ ඒගොල්ලන්ට කෑමත්
කෑම නිකන් අර බත්ම එයාට ගිල්ලන්න ඕනේ කියලා දෙයක් නෑ මට. මොකද බත් කෑවේ නැත්නම් කමක් නෑ. instead of බත් එයාට වෙන මොන හරි මම ඔෆර් කරනවා කනවා නම් ඉච්චරයි වෙන්න ඕනේ. ඉතින් මගේ බබාට ගොඩක් වෙලට මං එහෙම තමයි මේ මම හදාගෙන තියෙන. ඉතින් සමහර අම්මලා ඉන්නවා අයියෝ බත් කන්නේ නෑනේ කියලා ස්ට්‍රෙස් වෙනවා. මම ස්ට්‍රෙස් වුණා නෑ නෙමෙයි. ඉතින් but now මම දැන් තේරුම් ගන්න තියෙන ඒක එයාගේ ටේස්ට් එකනේ. මෙයා කන්නාස මික්ස් with fried rice. ඒකට එයා මෑෂ් කරලා කන්න කැමති නෑ. එහෙම කන්න කැමති දේවල් තියෙන. දැන් එක්සැම්පල් යෝගට්. එයා යෝගට් කන්න මාර කැමති. ඉතින් එතකොට මම යෝගට් එකත් එක්ක මොන හරි ෆෘට් එකක් මික්ස් කරලා දෙනවා. ගොඩක් වෙලේට ප්ලේන් යෝගට් එක දෙනවට වෙනුවට. ඉතින් ඒ වගේ මම ඩිෆරන්ට් අප්‍රෝචස් ගන්නවා. ඉතින් එයාට කැමති මේ වෙන්න මේවා කරා. ඉතින් මටත් හරි ලේසි සමහරක් වෙලට ඔය මේ පෑන් කේක් විදිහට හදලා දෙද්දි ඔක්කොම නියුට්‍රියන්ට්ස් ටික ඒකේ තියෙනවානේ. ඒතකොට ඒකෙන් එයා බයිට්ස් 4-5ක් කෑවත් ඉතින් මම දන්නවා මේක හොඳ දෙයක් කියලා. ඉතින් ඒකත් හොඳයි මට. ඉතින් ඔය විදිහට තමයි මගේ බබා දැන් යන්නේ. ඉතින් මම දන්නට එයා ලොකු වෙනකොට එයාලට තේරුම් දැන් අවුරුදු 5ක් විතර ගියාට පස්සේ 4-5ක් වෙනකොට එයාලම අනිවාර්යෙන් ඉල්ලගෙන කන තැනකට එනවනේ. ඉතින් මේක අපි හැමදාම බලෙන් කවන්න යන්නේ නැහැ. ඉතින් එතකොට එයාලා මීට වඩා බත් කෑවේ නැති බබෙක් නම් බත් කයි. ඉතින් ඒ වගේ ෆෘට්ස් කන්න නැති බබෙක් නම් ඒ කාලේට ෆෘට්ස් කයි. ඉතින් ඔයාලට හොඳම දේ නියුට්‍රියන්ට්ස් ටික බලලා බැලන්ස් කරලා දෙන්න. එහෙම නොකර බබෙක් ඉන්නවනේ මේ බලන කවුරු හරි එහෙමයි කියලා ස්ට්‍රෙස් ගන්න එපා. එයා කන දේ දෙන්න. එයාට end of the day ඔයාගේ goal එක වෙන්න ඕනේ. එයාගේ කැම එකත් එක්ක positive environment එකක් create කරන්න තමයි. අනිත් එක තමයි ඔයාලට පුළුවන් නම් මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ෂෙයා කරගන්න කැමති ඇඩ්වයිස් එකක් දෙනවා නම් ඔයාලා ෆස්ට් ස්ටාර්ට් කරන්න බේබි ලෙඩ් වීනින් අප්‍රෝච් එක පියෝරීස් වලින් නැතු. ඇත්තට මේක මාරම හෙල්ප්ෆුල්. මොකද දැන් මම බේබි ලෙඩ් වීනින් වලට ආව ගොඩක් පහුවෙලා. ඒ කියන්නේ මට දැන් බබා මාස 7න්නේ මගේ බබාට මේ වෛරස් එකක් ආවා. ඊට පස්සේ මම බ්‍රේක් එකක් අරගෙන මොකද අපේ මුණා යාට බෙහෙත් පොවලා ඒක ට්‍රොමැටික් වෙච්ච නිසා කෑම හැන්දෙන් ගන්න මේ කැමති වුණේ නෑ. එතකොට ඒ වෙනකොට මට එයාට කවා ගන්න තිබ්බ එකම ඔප්ෂන් එක තිබුණේ එයාම අරන් කණ එක මිසක් අර එතකොට එයාට ඒක පුරුදු නෑනේ. එතකොට ටිකක් කාලයක් ගියා මේ බේබි ලෙඩ් වීනින් වලට මම එද්දි ලේට් වුණා. මාස 9-10 ලඟ වුණා. හැබැයි ඕක දැන් මේක බලන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් අම්මා කෙනෙක් ඔයා බබාට කෑම පටන් ගන්න ඉන්නවා නම් ඔයා මික්ස් එකක් කියන්නේ. කියන්නේ මං හිතන්නේ ඒක බ්ලිස් කියලා කියන්නේ. ඔක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඔයා කෑම ස්පූන් එකේනොත් ෆීඩ් කරන ගමන් එයාට සොලිඩ් ෆුඩ්ස් දෙන්න. පුළුවන් තරම් සොලිඩ් ෆුඩ්ස් ඝන ආහාර දෙන්න. අනිත් එක කිසිම විටක බය වෙන්න එපා ඝන ආහාර දෙන එකේ. මොකද හේතුව තමයි චූටි බබාලට රිෆ්ලක්ස් එක ඔටෝමැටිකලි පොඩි කාලේ තියෙනවා ලොකු වෙන්නේ. ලොකු වෙනකොට ලොකු වෙනකොට ඒක අඩු වෙනවා. චූටි බබාලට මෙතන හිර වෙනවා වගේ නම් එයාලා කෙලිම එළියට දානවා. ඒක naturally ඒගොල්ලන්ගේ තියෙන දෙයක්. එයාලගේ tongue end of their tongue. ඉතින් ඕක එතකොට එයාලා පුරුදු වෙන්නේ ඝන ආහාර හොඳට කාලා. ඒක මම එක්ස්පීරියන්ස් කරා ජෙත්‍රෝගේ. එයාට මම පුළුවන් තරම් ඝන ආහාර චිකන් එතකොට හොඳ රොටි ටිකක් ඝනකම් විදියට හදලා දුන්නා. දැන් පොඩි කාලේ දතුත් නෑ. එතකොට දත් තිබුණෙත් නෑ. හැබැයි එයා කෑවා. ඉතින් මේ හිතනිට එයාට හිර වෙන්න වගේ හව තෑලියට දානවා ඒක. සෝ ඒකින්ද මේ වොරි වෙන්න එපා. ඒක ඔයාලා try කරන්න. ඉතින් ඕවා තමයි මගේ personally මට තියෙන රියලිස්ටික් එක්ස්පීරියන්ස් එක පපාගේ ෆුඩ් එකත් සම්බන්ධ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් කවුරුම හරි අම්මා කෙනෙකුට එහෙම නැත්නම් අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න කෙනෙකුට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් starting food එහෙම නැත්නම් starting solids is really a big hurdle. ඒක මාර ලොකු hurdle එකක් අම්මා කෙනෙකුට. මට ඒක එහෙම තමයි first time fail තුනේ. but ඔය experience එක ඉස්සරහට යන්න ඔයා මේකත් එක්ක මාර විදිහට use වෙනවා. ඊට පස්සේ ඔයාට ඔයාගේ බබා හොඳට read කරන්න පුළුවන් වුණාට පස්සේ මේක ඔයාට ඒක අල්ලගන්න පුළුවන් වුණා. especially මේ ගෙදර අම්මා
බබත් එක්ක ඉන්න අම්මලාට මේක මාර විදිහට මේ යනකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මුල් කාලේ ඒ බබා එක්ක බබාව ස්ටඩි කරලා බබාගේ බිහේවියර් එක ස්ටඩි කරගත්තා නම් මේක හරි ලේසි අම්මලාට. ඉතින් ඉතින් ඔක තමයි මගේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මං හිතනවා මේකෙන් ඔග කවුරු හරි බලන් ඉන්න කෙනෙකුට අයිඩියා එකක් එහෙම නැත්නම් හෙල්ප් එකක් ගන්න පුළුවන් වෙයි කියලා උදව්වක් වෙයි කියලා මේක බලන කෙනෙක්. ඉතින් thank you ඔයාලා මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටියා නම් එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හැමෙම ගිහින් එන්නම්. ආදරෙන් පරිස්සමෙන් ඉන්න.